සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. විශේෂයෙන් අපි දන්නවා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන බොහෝමයක් දෙනා විශේෂයෙන් මේ කොටස් වෙළඳ පොලේ හැසිරීමත් එක්ක නිරන්තරයෙන් නිරන්තරයෙන් අවබෝධ කරගන්න කැමති දෙයක් තමයි මේ ආර්ථික විද්‍යාව. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ලංකාවේ ආර්ථිකයට ඒක ගෝලීය ආර්ථිකය වෙන්න පුළුවන්, ලංකාවේ ආර්ථිකය වෙන්න පුළුවන්. මේ වගේ කාරණා ගොඩක් එක්ක කොහොමද Tamanගේ ආයෝජන නිසියවරින් කළමනාකරණය කරගන්නේ වගේ කාරණා බොහෝමයක් අපි නිරන්තරයෙන් දකිනවා අපේ ආයෝජකයෝ බොහොම දෙනෙක් අහන දෙයක් විදිහට. ඉතින් මේ වෙලාවේ මේ මෑත කාලයේදී අපි දන්නවා විශේෂයෙන් 2025 අවුරුද්ද අවසානයේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දුන්නා දිත්වා සුලිකුණාටුව. මේ දිත්වා සුලිකුණාටුවෙන් පස්සේ බොහොමයක් දෙන අපෙන් අහපු දෙයක් තමයි ලංකාවේ ආර්ථිකයට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද? ඒ වගේම තමයි ලංකාවේ ආර්ථිකය තුල ඉදිරි ගමනට විශේෂයෙන් මේ අපි ආර්ථික අර්බුදයෙන් පසුව ලංකාව ආර්ථික අර්බුදයෙන් පසුව අපි මේ ඉදිරියට යන්නා වූ මේ ගමන තුළ මේ දිත්වා සුලිකුණාටුවෙන් අපේ ආර්ථිකයට යම් බලපෑමක් ඇති වෙයිද නොවේද කියන කාරණා බොහොමයක් නිරන්තරයෙන් අපි පහුගිය කාල තුලදී අත්විඳා බොහොමයක් ආයෝජකයෝ අපගෙන් විමසා සිටියා. ඉතින් මේ වෙලාවේ මේ සඳහා අපිට ඔබට දැනුම ලබා දිය හැකි සුදුසුම පුද්ගලයා සුදුසුම සම්පත්දායකයා අපි මේ වෙලාවේ සම්බන්ධ කරගත්තා. විශේෂයෙන් එතුමාගේ ඊටමත් කාර්යබහුල අධ්‍යයන කටයුතු වල යෙදෙන විශේෂයෙන් ලංකාව විතරක් නෙමෙයි ඇමරිකා එක්සත් ජනපදයේ තුලත් එතුමා මේ තමාගේ දැනුම බෙදා දීමේ ඒ කාර්යය ඊටමත් ඉහළින් සිදු කරනා වූ විද්වතෙක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් අපේ ආයෝජකයන්ට ඒ දැනුම බෙදා දීම විශේෂයෙන් ලංකාවේ ඉන්න මේ ආයෝජකයන්ට මේ දැනුම ලබා දෙමින් මොකද මේ වෙලාවේ විශේෂයෙන් අපි දකින දෙයක් තමයි මේ සිංහල භාෂාවෙන් ආර්ථිකය පිළිබඳ අපිට බොහොමයක් දැනගන්න ඕන කාරණා නිරන්තරයෙන්ම අපිට දැනගන්න වෙන්නේ නැහැ. ඒක අපි කියනවා අර කෙනෙක්ට දැනගන්න පුළුවන් channels අපිට නිරන්තරයෙන් අහු වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් සූදානම් ඒ සඳහා විශේෂයෙන් මේ දිත්වා සුලිකුණාටුවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි ගමන මොන වගේ දෙයක් වේවිද? ඒ වගේම තමයි ඉදිරි කාලය පුරාට ලංකාවේ ආර්ථිකය මොන වගේ දිශානතියකටද ක්‍රියාත්මක වන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් මේ වෙලාවේදී අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අපිත් එක්ක මේ වෙබිනාර් එකට සම්බන්ධ වුණා මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතා. අපි බොහොමම ගෞරවයෙන් ඔබතුමන්ව පිළිගන්නවා. ඉතින් මම මේ සියල්ලටම කලින් එතුමාගේ මේ සම්බන්ධව මේ ලංකාවේ ආර්ථිකය සම්බන්ධව එතුමා කතා කරන එතුමා බෙදන දැනුම සම්බන්ධයෙන් විශේෂයෙන් මම එතුමා පිළිබඳ හැඳින්වීමක් කරන්න කැමතියි. මුලින් මතක් කරන්න ඕනේ අපේ මහාචාර්යතුමා විදුර තෙන්නකෝන් අපේ මහාචාර්යතුමා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානාපොලිස් ඉන්දියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආර්ථික විද්‍යා කටයුතු පිළිබඳ මහාචාර්යතුමා විදියට කටයුතු කරන ඒ වගේම තමයි උපාධි අධ්‍යයන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධූරය හොබවන්නේත් එතුමා විසින්. ඒ වගේම මතක් කරන්න ඕනේ එක්සත් රාජධානියේ නොටින්හැම් සරසවිය ඒ වගේම ඊට පෙර වොෂින්ටන් ස්ටේට් විශ්වවිද්‍යාලය තුල එතුමාගේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය නිම කිරීමෙන් පසුව එතුමා මේ වන විටත් ලංකාව වෙන්න පුළුවන් ඒ වගේම තමයි දේශීය ආර්ථිකය වෙන්න පුළුවන් ගෝලීය ආර්ථිකය වෙන්න පුළුවන් බොහොමයක් කාරණා බෙදා දෙන්න සූදානම්. මේ වගේම ඒ ආචාර්ය උපාධියට පෙර එතුමා එක්සත් රාජධානී නොටින්හැම් සරසවියත් ඒ වගේම ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලය තුලත් ආර්ථික විද්‍යාව ඒ වගේම ව්‍යාපාර කළමනාකරණය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධි නිම කරලා තිබෙන විද්වතෙක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතුමාගේ ප්‍රථම උපාධිය විශේෂ මතක් කරන්න ඕනේ එතුමාගේ ප්‍රථම උපාධිය ඉංජිනේරුවරයෙක්. බොහොම පුළුල් දැනුමක් පුළුල් විෂය පරාසයක් තියෙන සම්පත්දායකෙක් තමයි අපිට හම්බ වෙන්නේ. එතුමා ඉංජිනේරුවරයෙක් විදිහට තමාගේ ප්‍රථම උපාධියත් නිම කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ අධ්‍යයන කටයුතු වලට පෙර එතුමා ශ්‍රී ලංකා මහා බැංකුවෙත් කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ ඒ ආර්ථිකය මෙහෙයීමේ කාර්යයටත් සම්බන්ධ වෙමින් ඒ උදව් උපදෙස් ලබා දෙමින් මේ මොහොතේදී පෞගේ කාල තුලදී සම්බන්ධ වුණා. ඉතින් ඒ වගේ විශේෂයෙන් තමගේ ඒ ආර්ථික මිති අපි ඉකොනොමෙට්‍රික්ස් කියලා කියනවා. ඒ වගේම මූල්‍යණය ඒ වගේම තමයි අපි කියන මොනිටරි ඉකොනොමික්ස් මේ වගේ බොහෝමයක් පුළුල් ආර්ථික විද්‍යාව පිළිබඳ පරාසයක් පරිචයක් තිබෙන විද්‍යාවතෙක් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ලංකාව තුල විශේෂයෙන් අපේ මේ මහාචාර්යතුමා ඔබ නිරන්තරයෙන් දකින ඇති විශේෂයෙන් සමාජ මාධ්‍ය තුල බ්ලොග් සටහන් ගෙන එනවා මෙතුමා විශේෂයෙන් ආර්ථිකය පිළිබඳ සිංහල භාෂාවෙන් බොහොම පැහැදිලිව ඔබට විස්තර දැනගන්න පුළුවන් ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ දැනගන්න පුළුවන් ඒ දැනුම බෙදා දෙන විද්වතෙක් විදිහටත් අපිට එතුමාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මොහොතේදී
මහාචාර්යතුමා බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා මෙම ස්ථානයට අපේ මේ කාර්යය හා සම්බන්ධ වීම. හරි. ඉතින් මහාචාර්යතුමා මුලින්ම මම දැනගන්න කැමතියි. නිරන්තරයෙන්ම අපිත් ඔබතුමාගේ මේ බ්ලොග් සටහන් කියද්දිත් අපි දකින දෙයක් තමයි ඔබතුමා පහුගිය කාලෙදිත් කතා කරලා තිබ්බා මේ දිත්වා සුලිකුණාටුවෙන් පස්සේ ලංකාවේ ආර්ථිකයට මොන වගේ දෙයක් සිද්ධ වේවිද? හරිද? ඉතින් ඒ නිසාම ඔබතුමාගෙන් කෙලින්ම විග්‍රහ කරගන්න කැමතියි. ඔබතුමාගේ දැනුම හැටියට විශේෂයෙන් මේ දිත්වා සුලිකුණාටුවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ කියලා. පළමුව චමත් මේ ආරාධනා කිරීම සම්බන්ධවත් ඔබගේ හඳුන්වා දීම ගැනත් ස්තුතියි. ඊගාවට අපි මේ දිත්වා සුලිකුණාටුව කියන එකට කෙලින්ම આવොත් මේකේ එන අවස්ථාව වෙනකොට ලංකාව මේ විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඊට පස්සේ ඉන් පසුව ගෙවුණු වසර දෙක තුනක කාලය ඇතුළත මේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග අරගෙන එතකොට ආර්ථිකයේ යම් ස්ථාවර තත්ත්වයකට ඇවිත් තිබුණු අවස්ථාවක තමයි මේක සිදු වුණේ. ඉතාම කෙටියෙන් පිළිතුරක් දුන්නොත් දිත්වා සුලිකුණාටුවේ බලපෑම් පිළිබඳව මේක සිදු වුණ අවස්ථාවේම ලංකාව ඇතුලේ වගේම ලංකාවෙන් පිටතත් විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල පවා මේ ගැන මේ විශාල කතාබහක් ඇති වුණා. ඒ කතාබහට පාදක වුණේ අර ලංකාවේ අවුරුදු 2කට හෝ 3කට කලින් තිබුණ මේ ඇති වුණු තත්ත්වයක් එක්කම නැවතත් මේක නිසා අපහු ඒ වගේ තැනකට වැටි කියන එක. කෙටියෙන් කියනවා නම් ඇත්තටම ඒ කියන්නේ ගොඩක් අය බය වුණ තරමට දිත්වා සුලිකුණාටුව නිසා මේ ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ඒක හානිය අවතක්සේරු කිරීමක් නෙමෙයි. නමුත් ඒ හානිය ස්වභාවය අනුව ආර්ථිකයේ පරාමිතින් මේ සමස්තයක් වශයෙන් ගත්තාම මම දකින හැටියට බොහොම සීමිත බලපෑමක් තමයි තියෙන්නේ. මට නිශ්චිතව එකෙන් එක පැහැදිලි කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඔව් මහාචාර්යතුමා. විශේෂයෙන් ඔබතුමාට කියන්න පුළුවන් මේ විශේෂයෙන් අපි ගත්තොත් එම ලංකාවේ උද්දමනය, ඒ වගේම තමයි විශේෂයෙන් ආර්ථික වර්ධනය පිළිබඳව, ඒ වගේම තමයි මේ හානිය පිළිබඳව ඔබතුමාට කොහොමද ඒ පිළිබඳ අර්ථ දක්වන්න පුළුවන් විදිය? දැන් මේ වගේ මේ ස්වභාවික විපතක හානිය තක්සේරු කරන එක ඉතින් ගොඩක් සංකීර්ණ වැඩක්. විශේෂයෙන්ම දැන් ඔබ දන්නවා මම ලංකාවේ නෙමෙයි ජීවත් වෙන්නේ. එතකොට අපිට නිකන් මතු පිටින් බලලා ඔය නිවුස් දිහා බලලා අපිට කියන්න බෑ මේකේ හානිය මේ තරම් කියලා. ඒකේ යම්කිසි විධිමත් ආකාරයකින් කවුරුව කෙනෙක් කළ යුතුයි. දැනට එහෙම කරපු මේ ඇස්තමේන්තු එකයි තියෙන්නේ. ඔය ලෝක බැංකුව යම්කිසි නිශ්චිත මෙතඩොලොජියකට ලෝක බැංකුවේ සහයෝගයෙන් සකස් කරපු ඇස්තමේන්තුවක් තියෙනවා. ඒකත් ඉතින් ඇත්තටම 100% නිවැරදි කියන්න බෑ. මොකද හදිසියෙන් හදිසි ඇස්තමේන්තුවක් අවශ්‍ය නිසා ඒ වෙලාවේ එකතු කරගත හැකි තොරතුරු එකතු කරගෙන විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍යවල එතකොට වෙබ්සයිට් වල වගේ පවා තියෙන ප්‍රවෘත්ති එකතු කරගෙන තමයි මේ තක්සේරුව හදලා තියෙන්නේ. නමුත් අපි සාමාන්‍ය මූලධර්මයක් විදිහට අපේ විශ්ලේෂණයක් කරද්දී අපිට ඊටාම පරිපූර්ණ දත්න නැත්නම් අපි රැන්ඩම් ගෙස් එකක් කරනවට වැඩිය ඔබ දැන් කොටස් වෙළඳපොළ එක කටයුතු කරන විශ්ලේෂකයෙක් හැටියට දන්නවා ඇති මොනවා හෝ තිබෙන තොරතුරක් අපි ඒක නොසලකා හරින්නේ නැහැ. අපි එතනින් තමයි පටන් ගන්නෙ. මේ ඇස්තමේන්තුවට ගියොත් මේ ඇස්තමේන්තු කරලා තියෙනවා ඩොලර් බිලියන 4.1ක හානියක් වුණා කියන එක. එතකොට මම ඒක ගන්නවා. ඒක දැනට අපිට ඒ කියන්නේ එක්ක මම ඊට වැඩි හොඳ ඇස්තමේන්තුවක් හදන්න ඕනේ. එහෙම එකක් නැත්නම් දැන් මහා බැංකුව අධිපතිතුමා වුණත් කිව්වේ අපිට විශේෂඥතාවයක් නැහැ මේ ගැන ඇස්තමේන්තුවක් කරන්න. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඉතින් එතකොට අපිට අර ඒක කරපු කෙනා ගන්න ඕනේ. මේක අපි බෙදුවොත් නිකන් බොහෝම දල බෙදීමක් ගත්තොත් මේ බිලියන 4 යන්නේ 140ක් infrastructure damage යටිතල පහසුකම් විනාශ වීම 140ක් ආසන්න වශයෙන් මේ නිවාස හානි commercial properties සහ මේ residential properties කියන කැටගරි දෙක 120ක් මේ කෘෂිකර්ම agriculture ඒ විදිහට තමයි යන්නේ. ඇත්තටම ගත්තොත් 121 137 142 වගේ අපි 40 20 කියලා ගමුකෝ. එතකොට මේ ලංකාවේ GDP එක අපි දන්නවා බිලියන 100ක්. එතකොට අපිට නිකන් මේ GDP එකේ percentage එකක් විදිහට ගත්තොත් 4ක් පමණ තියෙනවා. දැන් මේ නම්බර් එක දැක්කම මම ටිකක් වැඩිපුර වෙලා ගන්නම් මේ ආර්ථික වර්ධනය කියන එකට. ඒකට හේතුව මොකද මේක තමයි මේ සෙන්ට්‍රල්. මේක මත තමයි අනිත් ඔක්කොම හානි බලපාන්නේ. එතකොට මේ කෙනෙක්ට අදහසක් එන්න පුළුවන් 104ක් GDP එකෙන් කියන්නේ නිකන් GDP එකෙන් 104ක් අඩු වෙනවා වගේ අදහසක් එන්න පුළුවන්. එහෙම නැහැ.
මොකද අපි GDP එකෙන් 4% කියන්නේ අපි මේකේ ප්‍රමාණය ගැන සංසදාත්මකව බැලීම සඳහා කරන දෙයක්. නමුත් ඒකෙන් කියන්නේ GDP එක අඩු වුණා කියන එක නෙමෙයි. එතකොට ඇත්තටම අඩු වුණේ මොකක්ද? දැන් අපි මෙතෙන්දී අපි බලන්න ඕනේ මොකක්ද මේ ආර්ථිකය එහෙම නැත්නම් GDP එක කියන්නේ මොකක්ද කියන එක. GDP එක කියන්නේ ඇත්තටම මේ ඉන්කම් එකක්, ආදායමක්. එතකොට මේ හානිය වෙන්නේ වත්කම් වලට. දැන් අපි කොටස් වෙළඳපොළ ගත්තොත් කවුරු හෝ අපි දැන් හැමෝම ආයෝජනය කරන අය කියලා හිතුවොත් කෙනෙක්ගේ යම්කිසි කොටස් ප්‍රමාණයක් තියෙනවා. කොටස් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ කොටස් වලින් වාර්ෂිකව ලැබෙන ආදායමක් තියෙනවා. අපි ලාභාංශ ආදායම කියමුකෝ. GDP එක කියන එක මේ ලාභාංශ ආදායම වගේ අවුරුද්දකට හම්බ වෙන. එතකොට දැන් මේ හානිය ගණන් හදලා තියෙන්නේ අර කොටස් මිලට වගේ. දැන් අපි අර කොටස් මිල වැටුනොත් 4%කින් එකෙන් අදහස් වෙන්නේ නැහැනේ අපේ මේ ලාභාංශ ආදායම 4%කින් අඩු වෙනවා කියන එක. නමුත් ඒකට යම්කිසි බලපෑමක් වෙනවා. හරිද? දැන් ඒ බලපෑම මොකක්ද? ඒ බලපෑම දැන් මේ හානිය වෙන්නේ ලංකාවේ ප්‍රාග්ධන මේ සංචිතයට. ලංකාවේ ප්‍රාග්ධන සංචිතය සාමාන්‍යයෙන් ඒ වාර්තාවේම තිබෙන මේ ගණන් අනුව GDP එක වගේ ආසන්නව 8 ගුණයකටත් වැඩි. කියන්නේ බිලියන ඩොලර් බිලියන 800කටත් වැඩි. ඒකට ඒකේ ප්‍රතිශතයක් විදිහට ඒකෙම තියෙනවා 0.48ක මේ හානියක් තමයි මේ 4.1 කියන එක. ඒකට ප්‍රාග්ධන සංචිතයෙන් 0.48ක් අඩු වෙලා තියෙනවා. ප්‍රාග්ධන සංචිතය අඩු වුණාම ඒක කොහොමද බලපාන්නේ අපේ ආදායමට? දැන් අපි නිකන් අපි හිතමු අපි ගෙයක් තියෙනවා. අපි ගේ මේ එහෙම නැත්නම් අපේ යම්කිසි දේපොලක් තියෙනවා. ඒ දේපොළට යම්කිසි හානියක් වෙනවා. දැන් අපි සුපර් මාකට් චේන් එක සුපර් මාකට් එකක් කැඩෙනවා. එතකොට ඒ සුපර් මාකට් එකේ ආදායමට කොහොමද අඩු වෙන්නේ? සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය මේ එම්පිරිකල් ඒ කියන්නේ අපි දත්ත මත පදම් නම් වූ මේ ගණන් හැදීම් අනුව කරලා තිබෙන ඇස්තමේන්තු අනුව දිගු කාලීනව ගොඩක් රටවලට ගොඩක් කාලයක් කරලා තියෙන ඇස්තමේන්තු අනුව කැපිටල් ස්ටොක් එක අඩු වුණොත් 100%කින් GDP එක අඩු වෙන්නේ ඒකෙන් 30%ක් 35% අතර ප්‍රමාණයකින් තමයි GDP එක අඩු වෙන්නේ. එතකොට අපි ඒක මේ කෙලින්ම මේකට දැම්මොත් 0.48න් 3න් එකක් අපි ගත්තොත් 0.12ක්. එතකොට GDP එකට තියෙන බලපෑම 0.12ක්. හැබැයි මේකෙන් 100%ක් මේක 100%ක් නිවැරදි ඇස්තමේන්තුවක් කියන එක අදහස් වෙන්නේ නැහැ. මොකද ඒක අපි ඔය 133ක් 35ක් කියලා කියන්නේ මුළු ඉකොනොමි එකේම ඇවරේජ් එකක් විදිහට ගත්තාම. නමුත් අපි දැන් එක නිශ්චිතව මේකේ හානි උනේ දැන් ලංකාවේ ආර්ථිකය මේ රෙප්‍රසන්ට් කරන හානියක් නෙමෙයි උනේ. සමහර සෙක්ෂන් වලට තමයි මේක හානි උනේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, නිවාස, මේ කෘෂිකර්මය. ඒකට ඒ තුන ගත්තාම අපි හිතමු පාලමක් කැඩෙනවා. දැන් පාලම කැඩුනහම කොහොමද ඒක ආර්ථිකයට බලපාන්නේ? දැන් ওই පාලමින් යන ප්‍රවාහන සේවා, එතකොට අනිකුත් භාණ්ඩ හා මගී ප්‍රවාහන සේවා හානියක් වෙනවා. නමුත් යම්කිසි ආකාරයකින් ওই විකල්ප මාර්ගයක් තියෙනවා නම් ওই පාලම කැඩුනත් ඒ විකල්ප මාර්ගයෙන් මිනිසුන්ට ගමන් බිමන් යන්න පුළුවන් නම් ඒ හානිය මේ එතකොට ආදායමට බලපෑමක් වෙන්නෙම නැහැ. මොකද ඔල්ටර්නේටිව් පාරක් තියෙනවා. හරිද? නමුත් අනික් අතට දැන් ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම දැන් කෘෂිකර්මය වගේ ගත්තාම කෘෂිකර්මයේ හානිය කියන්නේ දැන් අපි මේ මොනවාරි එළවලු ටිකක් ඔවලා තියෙනකොට ඒ එළවලු ටික යට වුණොත් වතුරට ඒ එළවලු ටික ඔක්කොම මේ විනාශ වෙලා යනවා. එතකොට ඒකේ කෙටි කාලීන හානියක් තියෙන්නේ. ඒක අර 135ට වඩා වැඩි වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ නිසා අපි නිශ්චිතව ගත්තාම ඕකේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. මම ටිකක් දැනට මේ දිගටම කතා කරන නිසා පොඩ්ඩක් වෙලාව ඉතුරු කරලා කෙටියෙන් කියන්නම් අවශ්‍ය නම් ප්‍රශ්න වලට උත්තර වලට මේ කාලය තියලා. එතකොට මේ දැන් අපි ඊගොවට දැන් මේක සම්බන්ධව ආර්ථිකයට වෙන බලපෑම සම්බන්ධව අපිට දැනට තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුව. ඒ කියන්නේ මහ බැංකුව මේ ගැන යම් මහ බැංකුව අධිපතිතුමා ප්‍රකාශ කළා තියෙනවා මිසක් නිල වශයෙන් ප්‍රකාශයක් කළා නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දිත්වහානියට වෙන්න කලින් ඇස්තමේන්තු කළා තිබුණේ ලංකාවේ 2026 ආර්ථික වර්ධනය 3.1ක් කියලා. දැන් ඒක මම ඒක ගැන පෙනී සිටිනවා නෙමෙයි. ඒක ඒගොල්ලෝ 2.9 දක්වා අඩු කරලා තිබුණා. ඒකට ඒගොල්ලන්ගේ ඇස්තමේන්තුව 0.2ක්. ඒකට මේක අර මම කලින් කියපු තර්කය අනුව සමග ගැලපෙනවා නේ. මම කිව්වේ 0.48න් 3න් එකක් කියන එක තව පොඩ්ඩක් වැඩි වුණොත් 0.2ක් පමණයි. ඒක තමයි දිත්වා බලපෑම මේ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කරලා තියෙන සහ ලෝක බැංකු වාර්තාව අනුව ගම්‍ය වෙන්නේ. ආර්ථික වර්ධනයට තිබෙන බලපෑම. මම දිගටම කතා කරන්න ඕනේද ඔබට මොනාරි බාධා කරන්න පුළුවන්ද?
බොහොම ස්තුතියි මහාචාර්යතුමා ඒ පැහැදිලි කිරීම අපිට හොඳින් ලැබුණා. තව දෙයක් තමයි දැන් අපි විශේෂයෙන් අපි දැන් උදාහරණයක් ගත්තොත් අපි මේ සාකච්ඡාවේදී ඔබතුමා මේ ලබා දුන් පිළිතුරේදී අපි නිරන්තරයෙන් ඔබතුමාත් කිව්වා අර හානි. විශේෂයෙන් අපි ඔව් ගත්තොත් අර භෞතිකමය හානි, ෆිසිකල් ඔව් ඩැමේජ් එකක්. ඔව් ඔව් එතකොට ඔව් මහාචාර්යතුමා මේ දැන් අපි උදාහරණයක් ගමුකෝ. පාලමක් කැඩෙනවා. ඔව් පාලමක් කැඩිලා එතකොට සාමාන්‍යයෙන් ඒ පාලම රීප්ලේස් කරන්න අපි හිතමු ඒක දැන් ඔව් ගොඩනගන්න අවශ්‍ය වෙනවා. ඔව් එනවා එතකොට ඒ ගොඩනැගීමට අවශ්‍ය වෙනවා දැන් අපි ගත්තොත් එතෙන්දී අමුද්‍රව්‍ය. එතකොට අනිකුත් ඔව් ශ්‍රමය. මේ ඔව් කාරණාත් එක්ක මහාචාර්යතුමා දැන් අපි ගත්තොත් ආර්ථිකමය කටයුතු උදාහරණයක් ගත්තොත් ඉකොනොමික් ඇක්ටිවිටිස් අපි කියනවානේ ඉකොනොමි එක ඔව් රන් වෙනවා කියන එක. ඔව් එතකොට ඔව් මහාචාර්යතුමා මේ ගොඩනැගීමේ ක්‍රියාවලිය තුල අපිට ආර්ථිකය තුල නැවතත් ක්‍රියාවලිය සාමාන්‍ය ඇක්ටිවිටිස් ඒවා ඔව් වැඩිවීමක් සිද්ධ වෙනවද? ආර්ථිකේ ප්‍රසාරණය වීම හැකියාවක් එතෙන්දී ඒ ක්‍රියාකාරකම් තුලින් අපිට බලා ගන්න පුළුවන් වේද? සෛද්ධාන්තිකව ගත්තොත් ඔව් ඒ කියන්නේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩිවීමක් සිදුවීම නිසා ආර්ථිකයට බලපෑමක් එනවා. මෙහෙමයි ඒකේ බලපෑම් දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මම කලින් කරපු ගණනය කිරීම කළේ කැපිටල් ස්ටොක් එක මේ ප්‍රමාණයෙන් අඩු වෙනවා කියන එක. නමුත් අපි දැන් ඔය යටිතල පහසුකම් ටික ආපහු හදනවා කියන්නේ ඊටාම කෙටි කාලයක් තුල කැපිටල් ස්ටොක් එක ආපහු තිබුණ තැනට එනවා කියන එකනේ. ඒ එනවා කියන්නේ ආපහු අර තිබුණ බලපෑම නිෂේධනය වෙනවා. එතකොට අර 0.2 අඩුවීමක් වෙන්නේ නැහැ. මොකද ඒක වෙන්නේ ටික ඒක අඩු වෙච්ච එක ඒ විදිහටම දිගටම තිබුණොත් නේ. මේ එතකොට ඒක එකක් ඒ බලපෑම. අපි එහෙම නැතුව ඕකේ ආදායමට තියෙන බලපෑම ගත්තොත් ඇත්තටම ඒකත් මම අදිසත්ක්සේරු කරන්නේ නැහැ. දැන් ඒකට හේතුව මේකයි. දැන් අපි දැන් ඕකේ දැන් කොටස් තුනක් තියෙනවා මේ හානිය. එකක් ඔය මේ කෘෂිකාර්මික කොටස. කෘෂිකාර්මික කොටසේ එක කොටසක් තියෙනවා ඒ හානිය කොහොමත් රිකවර් වෙන්නේ නැහැ. මගේ තක්සේරු අනුව ඒ හානිය ඊටාම අඩුයි. දැන් මම ඒක අඩුයි කියන්න හේතුව තමයි දැන් ඔය ක්‍රොප් ඩැමේජ් එක. ඒ කියන්නේ දැනට තිබුණ අස්වනු හානු වෙන එක. දැන් කෘෂිකර්මය මේ අපි දැන් කෘෂිකර්මය කියන එක ගත්තොත් ලංකාවේ මුළු GDP එකේම 8%යි කෘෂිකර්මය. එතකොට දැන් මේ ගම් වතුර ඔය පොල් ගස් වගේ දේවල් වලට බලපාන්නේ නැහනේ. ඔය දිගු කාලීන භෝග ගොඩක් ඒවට බලපාන්නේ නැහැ. මේක ගොඩක් බලපෑම තියෙන කෙටි කාලීන එළවලු සහල් වගේ කෙටි කාලීන භෝග වලට තමයි බලපෑම තියෙන්නේ. එතකොට දැන් අපි මේක සිදුුනේ නොවැම්බර් මාසයේ අන්තිම. එතකොට මේ මම හිතන්නේ දැන් මහකන්‍ය එතකොට පටන් අරගෙන මහකන්‍ය අස්වනු කැපෙන්නේ පෙබරවාරි මාර්තු වගේ වෙනකොට. එතකොට විශාල හානියක් මේකේ තියෙනවා නම් දැන් ඒකේ ඉෆෙක්ට් එක ප්‍රයිසස් වල රිෆ්ලෙක්ට් වෙන්න ඕනේ. මොකද දැන් ලබන කන්නේට අස්වනු එන පාටක් නැත්නම් මේ දැනටම මේ අර මේ සහල් වෙලෙන්දෝ තොග එකතු කරන්න පටන් ගන්නවා ලොකු මිලක් දීලා. එතකොට මිල ඉහළ යනවා. දැන් දෙසැම්බර් මාසයේ උද්දමනයේ දිහා බැලුවාම සහ මිල ගණන් ඉහළ යාම බැලුවාම සහල් මිල හැම ඉහළ යාමක් නැහැ. ඊගාවට එළවලු මිල ගත්තත් ඉහළ යාමක් නැහැ. ඉතින් ඒකෙන් පේන්නේ මම හානියක් නැහැ කියන්නේ. නමුත් අර උද්දමනයේ කරේ විශාල බලපෑමක් කරන හානියක් මෙතන නැහැ. අනිත් එක තමයි මේක දකුණේ මේ හානිය බලපෑවේ නැහැනේ. දකුණේ දිස්ත්‍රික් වල ගාල්ල මාතර හම්බන්තොට පැත්තට හානියක් වුණේ නැහැ. දැන් මේ පැත්ත තමයි ලංකාවේ මේ රතු සහල් හදන කලාපය. දැන් මේ විශේෂ දෙයක් තමයි ඔය මේ ලංකාවේ මේ රතු සහල් වලට ආනයන ආදේශක නැහැ. එතකොට රතු සහල් අර ගිය අවුරුද්දකට කලින් ගොඩක් සහල් මිල ඉහළ ගියේ මොකද රතු සහල් අඩු වුණා. රතු සහල් මේ අඩු වුණාම අපිට ආනයන කරන්න බෑ. නමුත් සුදු සහල් වලට ආනයන ආදේශක තියෙනවා. ඒ නිසා අදිසියවත් අඩු වුණොත් අස්වැන්න ආනයනය කරපු ගමන් ඒ මිල ස්ථාවරව තියෙනවා. ඊගොට එළවලු කියන එකට ගත්තොත් එළවලු සාමාන්‍යයෙන් ගත්තොත් අපි මාස 2-3ක් වගේ කාලයක් මේ ගත වෙන්නේ මේ අස්වනු කපන්න. එතකොට දැන් මේකේ දැන් පහුගිය කාලේ මේ හැදිලා තිබුණ එළවලු විනාශ වුණා නම් ඉතා ඉක්මනින් එළවලු නැවත වවන්න පුළුවන්. එතකොට මාස 2-3ක් ඇතුළත ඒ අස්වැන්න ගන්න පුළුවන්. පොඩි හානියක් තියෙනවා. විශාල හානියක් නැහැ. ඊගොට දැන් ගෙවල් කියන එක පෞද්ගලික ප්‍රශ්නයක් නේ. පෞද්ගලික රෙසිඩෙන්ෂල් හෝ මේ පෞද්ගලික නිවාස දැන් රජයෙන් ආධාරයක් දෙනවා මිනිස්සුන්ට. නමුත් එතකොට ඒක මිනිස්සු ඒක ප්‍රතිසංස්කරණ කටයුතු කරනවා. ඒකෙන් ආර්ථික කටයුතු වලට පොඩි බූස්ට් එකක් එන්න පුළුවන්. විශේෂයෙන්ම බලපාන්නේ රජයේ කොටස. රජයේ කොටස අර 140ක් වගේ මේ මම හිතන්නේ ඩොලර් බිලියන 1.8ක් විතර වගේ. දැන් ඕක අපි මේ ඩොලර් බිලියන 1.8 රුපියල් කළොත් 300 ගානේ හැදුවොත් එතන මේ බිලියන 540ක් නේ. 1.8 බිලියන් කරොත් 540ක්. දැන් රජය ඇත්තටම දැන් මේ වෙනුවෙන් මුදල් වෙන් කළා. රුපියල් අය මේ අතුරු අයවැයක් දාලා එතකොට මේ අවුරුද්දේ අයවැයට ඩොලර් බිලියන 50ක් වගේ එකතු කළා. තව 2026 අයවැයට ඩොලර් බිලියන 500ක් වගේ එකතු කළා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් වලට කියන එක.
දැන් මේ අර ඉකොනොමි එකට තියෙන රියල් සෙක්ටර් එකට තියෙන ඉම්පැක්ට් එක ෆිස්කල් සෙක්ටර් එකට රාජ්‍ය මූල්‍ය පැත්තට බලපෑමක් එන්නේ ඔය රජයේ වියදම් වැඩි වෙන එකේ. නමුත් අපි ආපෝ හරි ප්‍රශ්න අහන්න ඔබට අහන්න මම ඔබට එකතු කිරීමක් ඔබ නවත්තලා අහන්න ඕනේ ලාවට ප්‍රශ්නයක් නැහැ. බොහොම ස්තුතියි මහාචාර්යතුමා. මොකද ඊළඟ ප්‍රශ්නෙත් අපි ගොඩක් දුරට සලකා බලන්නෙත් මහාචාර්යතුමා මේ රාජ්‍ය මූල්‍යනේ කියන කාරණාව. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම මේ පහුගිය කාලෙත් අපි දැක්කා මේ විවිධ ආර්ථික විශේෂඥ වෙන්න පුළුවන්. අපි නිරන්තරයෙන් පුවත්පත්වල වෙන්න පුළුවන්. මේ මාධ්‍ය තුල වෙන්න පුළුවන්. නිරන්තරයෙන් අපි කතා කරපු දෙයක් තමයි මේ රාජ්‍ය මූල්‍ය. රාජ්‍ය ආදායම මේ හානිපූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් වේද? භාණ්ඩාගරේ මුදල් තිබේද? ඔබතුමාගේ පිළිතුර දීවත් එක්ක ඔබතුමාට තවත් පැහැදිලි කරන්න පුළුවන්ද මෙන්න මේ කාරණාවත් ඒ ගලා යාමත් එක්කම? ඔව්. දැන් අපි රාජ්‍ය ආදායම පැත්තෙන් ගත්තොත් රාජ්‍ය ආදායම ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට බොහොම අඩු මට්ටමක තිබිලා 8%ක පමණ වගේ තිබිලා දැන් අපි මේක මේ මූල්‍ය අරමුදලේ වැඩසටහනත් එක්ක 15.3කට උඩට ගැනීමේ ඉලක්කයක් තිබුණ විතරක් නෙමෙයි ඒක අපි ළඟා කරගත්තා. මේ අවුරුද්දේ බොහෝ විට තවමත් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළා නැහැ. බොහෝ විට මේ 2025 මේ අවුරුද්දේ නෙමෙයි 2025 අවුරුද්දේ රාජ්‍ය ආදායම 16%කට කිට්ටු වෙන්න පුළුවන් බොහෝ විට. ඒකට හේතු වුණේ අර වාහන ආනයනෙන් අනපේක්ෂිත ආදායමක් ලැබුණා. මුලින් 탁සේරු කරාට වැඩි බදු ආදායමක් ලැබුණා. ඒ බදු ආදායම දිගට මේ විදිහට ලැබෙන එකක් නැහැ. මොකද ඒක අර කාලයක් වාහන ආනයන නවත්තලා තිබුණ නිසා වැඩිපුර ආනයන කරන නිසා වුණ එකක්. ඒක අඩු වෙනවා. ඒක අඩු වුණත් වාහන සාමාන්‍ය ප්‍රමාණයකින් ආනයන වෙනවනේ. ඉතින් අනික් අතට දැන් මේ ප්‍රතිසංස්කරණ කටයුතු ආදී නිසා තව ආනයන යම්කිසි වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ බැලන්ස් වීම එක්ක 2026ත් අර 2025 රාජ්‍ය ආදායම කොහොමදත් එන්නේ නැහැ. ඒක දිත්වා හානිය නොතිබුණත් ඒ ආදායම එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඇස්තමේන්තු වලම තිබුණේ 15.3ක් 15.4ක් වගේ වෙයි කියන එක තමයි 2026 රාජ්‍ය ආදායම. ඒ රාජ්‍ය ආදායම දිත්වා හානිය නිසා අඩු වෙන්නේ නැහැ. මොකද දිත්වා හානිය ඒ රාජ්‍ය ආදායමට බලපෑමක් කිරීමට තරම් විශේෂ අඩු කිරීමට හෝ වැඩි කිරීම සඳහා ලොකු දායකත්වයක් සපයන්නේ නැහැ. එතකොට ආදායම අපේක්ෂිත මට්ටමින්ම ලැබෙනවා. වියදමේ ඉහළ යාමක් වෙනවා. මොකද දැන් රජය වැඩිපුර වියදම් කරන්න යනවා. හැබැයි රජය සැලසුම් කළ විදිහට වියදම් කළොත් මම මෙතෙන්දි මම දේශපාලනට යනවා නෙමෙයි. නමුත් ඇත්තටම මොන දේ බැලුවොත් සංඛ්‍යාලේඛන දිහා බැලුවොත් මේ අවුරුද්දේ රජය මුලදී ඇස්තමේන්තු කළා මේ දැන් ඔය පුනරාවර්තන වියදම ඇත්තටම අඩු වැඩි වශයෙන් ඇස්තමේන්තු කර මට්ටමේ තියෙනවා. නමුත් ප්‍රාග්ධන වියදම ගත්තොත් තාම සංඛ්‍යාලේඛන මේ නිකුත් කළා නෑ 2025 වර්ෂයට. මේ දෙසැම්බර් මාසයේදී ලොකු වියදමක් කරලා ගන්න වැඩි වෙලා තියෙන්න පුළුවන්. නමුත් නොවැම්බර් මාසයේ විතර වෙනකොට තිබුණ තත්ත්වය අනුව වසර මුලදී සැලසුම් කළ ප්‍රාග්ධන වියදමෙන් බොහෝට වැඩිය විශාල අඩු ප්‍රමාණයක් තමයි වියදම් කරලා තිබුණේ. ඒකට දෙසැම්බර් මාසයේ ටිකක් සමහර විට වැඩි කරන්න පුළුවන්. නමුත් එතන බිලියන 500ක වගේ අඩුවීමක් තිබුණා. ඉතින් ඒ නිසා දැන් මම ඒක තමයි කියන්නේ. දැන් මේ 2026 500ක් වැඩි කළත් ඊගාවට දැන් මේ වැඩි කරනවා කියලා කිව්වට ප්‍රායෝගිකව ඔය වියදම ඔය ගානට නොෙන්න ලොකු ඉඩක් තියෙනවා මම දකින විදියට. ඔය කියපු ගානට. එකක් තමයි දැන් මේ ඒක කතා කරන්න ගියොත් ටිකක් විතර පොලිටිකල් පැත්තට යනවා. දැන් රටේ තියෙන කල්චර් එකත් එක්ක ඒ කියන්නේ දැන් ඔය අරමුදල් වියදම් කිරීමේදී ටිකක් අර කෝෂස් අප්‍රෝච් එක තමයි ඉන්නේ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන ඔක්කොම. ඒ කියන්නේ අවශ්‍යම දෙයකට වියදම් කරනවා මිසක් එහෙම හිතුමතේට වියදම් නොකරන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඉතින් අනිත් එක පසුගිය අවුරුද්දෙත් එහෙම ගොඩාක්ම වියදම් කළා නැහැ. එකක් ඒක. ඊගාවට ඊගාවට එහෙම වියදම් කළත් දැන් ඒ වියදම් කිරීමෙන් වෙන්නේ අර දැන් ඒ වැඩිපුර වියදම් කරන එකත් නමුත් අර ඇස්තමේන්තුවට වඩා අඩුවෙන් වියදම් කිරීමේ මේ ඉඩක් කියන සාධක දෙක බැලුවාම බොහෝ විට මේ දෙක නිෂේධනය වෙලා යන්න ඉඩ තියෙනවා කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. කියන්නේ මගේ නිරීක්ෂණ අනුව. එතකොට එහෙම වුණොත් මේ ආර්ථික වර්ධනයට එන ඉෆෙක්ට් එක ෆිස්කල් පැත්තට එන ඉෆෙක්ට් එක බොහෝ විට නියුට්‍රල් වෙයි. ඒ නිසාම රජයේ වියදම් නිසා ආර්ථික වර්ධනයට එන ඉෆෙක්ට් එකත් ඊටාම ලොකු ඉෆෙක්ට් එකක් එයි කියලා මම හිතන්නේ නැහැ. බොහොම ස්තුතියි මහාචාර්යතුමා. මේ අප දැන් ඔබතුමා මෙතෙන්දිත් අර මතක් කරා විශේෂයෙන් මේ රාජ්‍ය ආදායම අපි විශේෂයෙන් ගත්තොත් ගෙවිච්ච වසර දෙක වෙන්න පුළුවන්, වසර 3ක් වගේ වෙන්න පුළුවන්. විශේෂයෙන් 2025 වර්ෂයේදී ඔබතුමා මතක් කරා වගේ මේ
වාහන ආනයනය කිරීම නිසා අපිට එතනින් විශාල රාජ්‍ය ආදායමක් ලැබුණා. හැබැයි මහාචාර්යතුමා දැන් මගේ ගැටලුව විශේෂයෙන් මේ ආදායම අපි දන්නවා වාහන උනත් ඒ සඳහා තියෙන ඉල්ලුම පිළිබඳව නිරන්තරයෙන් දැන් වර්ෂයෙන් වර්ෂය ඉල්ලුම සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම ඉල්ලුම වැඩිවීමේ ප්‍රවණතාවක් අපි සාමාන්‍ය ප්‍රායෝගිකව අපිට අත්විඳින්න බැරි වෙනවා. ඒතර මහාචාර්යතුමා විශේෂයෙන් මේ නැවත කියන්න ඔබ කියන්න මොකද? අපෝ කියන්න ඉල්ලුම මතක කරන්නේ මහාචාර්යතුමා දැන් ඉල්ලුම විශේෂයෙන් අපි ගත්තොත් දැන් 2025 අවුරුද්දේ තිබුණු වාහන සඳහා තිබෙන ඉල්ලුම 2026 දී සාපේක්ෂව අඩු වීමේ හැකියාවක් ප්‍රවණතාවයක් තිබෙනවා. ඊට පස්සේ 2027 දී තවත් අඩු වෙන්න පුළුවන්. එතකොට මහාචාර්යතුමා මගේ ගැටලුව දැන් රාජ්‍ය ආදායම අපි දැන් ඔබතුමා මතක් කරා වගේ විශේෂයෙන්ම පහුගිය අවුරුදු තුලදී මේ රාජ්‍ය ආදායම ප්‍රධානම දායකත්වය ලබා දුන්නේ මේ වාහන ආනයනය කිරීම. එතන මහාචාර්යතුමා මේ කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව ගත්තොත් ඒ වගේම දීර්ඝ කාලීනවත් අපිට කතා කරන්න පුළුවන් මහාචාර්යතුමා මේ රෙවෙනියු සස්ටේනබිලිටි එක මේ රාජ්‍ය ආදායමේ තිරසාරභාවය පිළිබඳව ඔබතුමාට කොහොම අර්ථ දැක්වීමක්ද ඒ වගේම තමයි ඔබතුමාගේ පුරෝකථනය කොහොමද අපිට මේක සස්ටේන් කරන්න පුළුවන්ද? දැන් ඔබ කියපු ඒ ප්‍රකාශයේ දෙවන කොටස එක්ක මම එකඟ වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ පළවෙනි කොටස හරියි. 2026 දී ආදායම අඩුවීමක් වෙනවා. නමුත් දැන් ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙනවා. ආර්ථිකය වර්ධනය වෙනවා, මූර්ත ආර්ථිකයත් වර්ධනය වෙනවා. එතකොට මිල මට්ටමත් වැඩි වෙනවා. මේ ආදායම් මට්ටම වැඩි වෙද්දී දිගු කාලීනව ගත්තොත් වාහන සඳහා තියෙන ඉල්ලුම යම්කිසි ප්‍රතිශතයකින් වැඩි වෙන එක තමයි වෙන්නේ. දිගු කාලීනව ඒක අඩු වෙන්නේ නැහැ. නමුත් දැන් මේ 2025 අවුරුද්දේ තියෙන එක විශේෂ තත්ත්වයක් නේ. අවුරුදු ගාණක් වහලා තිබුණ නිසා ඒ ගාණ එන්නේ නැහැ. එතකොට 2026 ඒක අඩු වෙනවා. අඩු වුණාට ඉන්පස්සේ දිගටම ඒක යම්කිසි ප්‍රමාණයකින් වර්ධනය වෙනවා මිසක් ආර්ථික වර්ධනයත් එක්ක ඊට පස්සේ ඒක අඩු වෙන්න හේතුවක් නැහැ. ඊගාවට දැන් ඔය මේ බදු ආදායම කියන එකට නැවත આવොත් දැන් බදු ආදායම අපි ඒක විසංයෝජනය කළොත් ඩිකම්පෝස් කළොත් දැන් ඕකේ අපිට තියෙනවා ආනයන බදු තියෙනවා. ආනයන මත බදු. ඊගාවට භාණ්ඩ හා සේවා මත බදු. ආදායම් බදු. දැන් ඔය වගේ බදුනේ තියෙන වැට් බදු, පරිභෝජන භාණ්ඩ ඔය වගේ වර්ග කීපයක බදු තියෙන්නේ. එතකොට දැන් අපි හිතුවොත් රටේ ආර්ථිකය ඉදිරියේදී මේ වර්ධනය වෙන ප්‍රතිශතය මේ අපි පැත්තකින් තියමුකෝ 103 හෝ 5 හෝ යම්කිසි ප්‍රමාණයකින් ආර්ථිකය වර්ධනය වෙනවා. ආර්ථිකය වර්ධනය වෙනවා ඒ වගේම උද්දමනයත් දැනට අවශ්‍ය නම් අපි උද්දමනය කියන මාතෘකාවට නැවතෙමු. දැනට සාමාන්‍ය මහ බැංකුවට රජය විසින් දීලා තියෙන ඉලක්කය උද්දමනය 105 මට්ටමක තියාගෙන යන්න. එතකොට මිල මට්ටම 105කින් වැඩි වෙනවා. එතකොට මේ ආර්ථිකය අපි හිතමු 3කින් වර්ධනය වෙනවා කියලා මේ IMF පුරෝකථන අනුව ඒක ඊට වැඩි ටිකක් වැඩි වෙන්න පුළුවන් මගේ පෞද්ගලික අදහස අනුව 104කට වැඩි විභාගයක් තියෙනවා කියන එක තමයි මගේ අදහස. හැබැයි අපි දැන් මේ සාමාන්‍ය තියෙන ඇස්තමේන්තු ගත්තොත් නාමික ආර්ථික වර්ධනය කියන්නේ රුපියල් වලින් වනින උද්දමනය සහ මූලික ආර්ථික වර්ධනය එකතුව 8.5% විතර කියලා තමයි මේ මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කරලා තියෙන්නේ. ඒ වගේම මහා බැංකුව සහ මේ මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ඇස්තමේන්තු කරලා තියෙන ගාණ ඒක. ඉතින් අපි ඒක ගමුකෝ එතකොට 8.5ක්. 8.5කින් නාමික ආර්ථිකයේ වර්ධනය වෙනවා කියන්නේ රටේ සියලුම පුද්ගලයන්ගේ ඒ කියන්නේ තනි පුද්ගලයන්ගේ නෙමෙයි on average ගත්තාම පුද්ගලයන්ගේ සහ සමාගම් වල ආදායමත් ඒ ගානින් වර්ධනය වෙනවා. එතකොට වර්ධනය වෙනකොට අපි නිකන් මොකක් හෝ එක බද්දක් ගමුකෝ අපි වැට් බද්ද අය කරන්නේ අර පිරිවැටුම් මත භාණ්ඩ හා මිල මත. එතකොට මේ නාමික ආර්ථිකයේ වර්ධනය වෙනවා කියන්නේ භාණ්ඩ සේවා මිලදී ගන්න ප්‍රමාණයත් ඊට අනුපාතිකව වැඩි වෙනවා. වැඩි වෙනකොට බදු ප්‍රමාණයත් අනුපාතිකව වැඩි වෙනවා. ඊට අමතරව තවත් දෙයක් වෙනවා. දැන් ඔය වැට් බදු අය කරන threshold එකක් තියෙනවා. වැට් බදු අය කරන මේ යම්කිසි threshold එකකින් උඩ අයගෙන් මේ අය කරන්නේ. එතකොට මේ ඔය සීමාව උඩට දැම්මේ නැත්නම් ආදායම වැඩි වෙද්දී අනුපාතිකව වැඩි වෙනවට අමතරව කලින් බදු නොගෙවූ යම්කිසි කොටසක් ඔය සීමාවෙන් උඩට යනවා. එතකොට ආදායම අනුපාතිකව දළදේශීය නිෂ්පාදිතයට වඩා ටිකක් වැඩි වෙනවා. දැන් අනිකුත් ආදායම් බදු ගත්තත් ඕකම තමයි වෙන්නේ. ඒතකොට මිනිස්සුන්ගේ ආදායම නාමිකව හෝ උද්දමනය නිසා නාමිකව හෝ වැඩි වෙද්දී දැනට ආදායම් බදු අය කරන සීමාව අපි හිතමු 1,50,000 නම් අර හැම ආයතනයකම වාර්ෂිකව යම්කිසි ඉන්ෆ්ලේෂන් එක ඇඩ්ජස්ට් කරන්න හෝ යම්කිසි ගාණක් දෙනවනේ. ඒකත් එක්ක ආදායම උඩට යනවා. එතකොට කලින් බදු නොගෙවූ අය බදු ගෙවන මට්ටමට වැටෙනවා. ආනයන ගැනත් ඒකයි. ඩොලර් එක ඉහළ යාම හැම එකත් එක්කම මේක threshold එක උඩට යද්දී බදු මේ කියන්නේ රුපියල් වගේක් විදිහට කොහොමත් වැඩි වෙනවා.
දළදේශීය නිෂ්පාදිතය අගයක් විදිහට ගත්තොත් යම්කිසි ප්‍රමාණයකින් හෝ එන්න එන්නම් වැඩි වෙනවා මේ threshold රජය විසින් වැඩි කළේ නැත්නම්. ඒ නිසා ඒකේ ඒ සස්ටේනබිලිටි එක සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ. ඒ වගේම මහාචාර්යතුමා මේ තවත් කාරණයක් තමයි දැන් එතකොට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා දැන් මේ කාර්යය සිද්ධ කරගෙන යනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ඉලක්ක අපි තුප්ත කිරීමත් එක්ක ඒක අතරම ඒක තුලින් අපේ ආර්ථිකය ස්ථාවර වෙලා තියෙනවා මේ මොහොතේත් අපි දකින්න පුළුවන් ඒක පැහැදිලිවම. එතකොට මහාචාර්යතුමා දැන් මගේ ඊළඟ ගැටලුව තමයි දැන් විශේෂයෙන් මේ ආර්ථිකයත් විශේෂ රාජ්‍ය ආදායම කියන දේ වර්ධනය කර ගැනීම සඳහා විශේෂයෙන් අපි නිරන්තරයෙන්ම දකිනවා රුචු බදු වක්‍ර බදු මේ ආකාරයෙන් අර ටැක්ස් කම්පොසිෂන් එක සම්බන්ධව නිරන්තරයෙන් සාකච්ඡා වෙනවා. ඒකට මහාචාර්යතුමා ඔබතුමා දකින්නේ කොහොමද මේ ටැක්ස් කම්පොසිෂන් එක? ඒ කියන්නේ බදු මිශ්‍රණය ඍජු බදුද වක්‍ර බදුද වැඩිපුරම මේ සඳහා දායකත්වය ලබා අපි ළඟා කරගත්තේ මේ බදු වැඩිපුර එකතු කර ගැනීම සඳහා. ඒ වගේම තමයි නව බදු ක්‍රමවේද හඳුන්වා දී යුතුද ලංකාවට මේ ආර්ථිකය මේ ස්ථාවර කර ගැනීමේ මේ ව්‍යායාමයේ තුලදී. මේමයි දැන් ඔය බදු රාජ්‍ය බදු ප්‍රතිපත්තිය කියන එක ටිකක් දුරට මේ දේශපාලනික ප්‍රශ්නයක්. මම උත්තර දෙන්නම් ඒ ප්‍රශ්නයක් නෑ. මේ දැන් අපි සාර්ථක තුලනය කියනකොට වැදගත් වෙන්නේ මේ රාජ්‍ය ආදායම සහ වියදම තුලනය කර ගැනීම. එතකොට මේ බදු ටික එකතු කර ගැනීම සඳහා ඒක කාගෙන්ද එකතු කරගන්නේ කි ආර්ථික විද්‍යාත්මකව බලනවා නම් බදු එකතු කර ගැනීම සඳහා ප්‍රායෝගිකව ඉතින් ඒ බදු ගැනීම පහසු සහ ඒකෙන් ආර්ථිකයට අඩුම හානියක් වෙන ආර්ථික වර්ධනයට අඩු හානියක් වෙන විදිහට ගන්න එක තමයි වඩා සුදුසු. දැන් අපි ඇත්ත කතා කළොත් මේ ලංකාවේ මේ ටැක්ස් කම්ප්ලයන්ස් එක කියන්නේ බදු ගෙවන්න නැති අය ඉන්නවනේ දැනටත් සෑහෙන ප්‍රමාණයක්. දැන් වෙන අපි බටහිර රටක් ගත්තොත් අපිට අපේ ආදායම $1 එකක්වත් මේ බදු නොගෙවින්න ඉතාම අමාරුයි. මොකද මේ සිස්ටම් හැදිලා තියෙන විදිහට හැම ගෙවන බද්දක්ම මේ ට්‍රේස් වෙනවා මොන විදියකින්. ඉතින් මම හිතන විදිහට මේ දැන් ඔය මෑතකදී මේ රජය යෝජනා කළන ගෙවල් කුලි මේ පනතක් වගේ එකක්. දැන් ඔය ගෙවල් කුලි පනතේ වුණත් තියෙන්න ඇති අභිප්‍රායක් අර බදු නොගෙවන ගෙවල් කුලි ආදායම මේ රජයට එකතු කර ගැනීම. ඕකේ ඕකේ ප්‍රශ්න තියෙනවා. නමුත් යම් ප්‍රශ්න තියෙනවා. නමුත් අපි බදු එකතු කිරීම කියන කාරණයට ආවොත් දැන් ඒක නිවැරදිනේ. මොකද දැන් රටේ නීතිය අනුව තමන්ගේ මොකක් හෝ ආදායමකට මේ මිනිස්සු බදු ගෙවිය යුතුයි. දැන් ඔබ රැකියාවක් කරනවා නම් මේ පෞද්ගලික අංශයේ ඔබේ බද්දට ඔබේ වැටුපට බදු ටික ගෙවන්න වෙනවා. නමුත් ඔබ නිවසක් කුලියට දීලා ආදායම ගන්නවා නම් ඒක ආදායම නොපෙන්වා ඉඳීමේ යම්කිසි හැකියාවක් තියෙනවා. ඉතින් ඒක විධිමත් කරලා ඒක එකතු කර ගැනීම සඳහා ගන්න එකෙන් ඒක වැරද්දක් නැහැ. ඉතින් ওই විදිහට දැන් ඔයගේ බදු දැල වැඩි කර ගැනීමේ ව්‍යායාමයක් එකපාරටම පේනවා ඒක හානියක් කියලා. මොකද දැන් නිවාස කුලියට දෙන කිසිම කෙනෙක් බදු ගෙවන්නේ නැත්නම් මට විතරක් බදු ගෙවන්න උනොත් ඔන්න මට ලොකු පාඩුවක් වෙනවා. හැබැයි ඇත්තටම ඕක ඔය මේ බදු එකතු කිරීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම කරලා හැමෝගෙම ඕක කරනවා නම් මට විශේෂ හානියක් වෙන්නේ නැහැ. මොකද මේ එතකොට මම අන්තිමට මේ ඒ බද්දෙ මුලත් මේ අර ප්‍රයිසස් වලට ෆැක්ටර් වෙනවා. එතකොට ඒකෙන් එක්කෙනෙක්ට විශේෂ හානියක් කිසිම දෙයක් වෙන්නේ නැහැ. අන්තිමට අර හිතපු තැනටම එනවා හැමතැනින්ම ගත්තත්. ඉතින් ওই විදිහට ඒකේ බදු දල පුළුල් කරගන්න පුළුවන්. කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක අනුව ආර්ථික ස්ථාවර කිරීම සඳහා ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද 15.3 ඉලක්කයට අපි දැනටම ගිහින් තියෙන්නේ. ඒක තියාගෙන යන්න පුළුවන්. නමුත් අර බදු බේස් එක අපි පුළුල් කරොත් දැනට බදු ගෙවන අය මත තියෙන පීඩනය අඩු කරන්න පුළුවන්. මොකද මේක ස්ප්‍රෙඩ් වෙනවානේ. ඒ නිසා ඒක හොඳ දෙයක් කියලා මම හිතන්නේ. ඔව්. ඊගාවට දැන් ඔබ ඍජු බදු මේ වක්‍ර බදු කියන එක ගැන ඔබ හැව්වා. දැන් ඒකේ ඇත්තටම තියෙන ටිකක් දේශපාලනික බෙදීමක් තියෙන්නේ. දැන් ඔය ආදායම් විෂමතාවය ගැන මේ දේශපාලනිකව සංවේදී අය හිතනවා මේ ආදායම් බදු අය කර යුතුයි කියන එක. එතකොට ආදායම් විෂමතාවයේ අඩුවීමක් වෙනවා කියන එක. ඊගාවට දැන් වක්‍ර බදු වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින අය ඉතින් ඒකෙදී ඇත්තටම කියන්නේ පරිභෝජනය කරන කෙනා වැඩිපුර ගෙවිය යුතුයි කියන මේ අදහස තමයි එතන තියෙන්නේ. නමුත් අපි මේ දැන් බටහිර රටක් ගැන හිතන්නේ නැතුව ලංකාවේ සන්දර්භයට આવොත් ඇත්තටම මම දකින විදිහට ওই දෙකේ විශාල වෙනසක් නැහැ. මොකද මේ අර මූලික ආහාර වගේ දේවල් ගියාට පස්සේ ලංකාවේ ওই පරිභෝජනය වෙනුවෙන් බදු ගෙවන එක වැඩිපුර කරන්නේත්
ඉහළ ආදායම උපයන අය. මොකද පහළ ස්තරවල අයට මේ විශාල පරිභෝජනය වෙනුවෙන් විශාල වියදමක් කරන්න බෑ. ඉතින් ඒ නිසා ඇත්තටම ඔය වැට් වගේ බදු මේ අය කරද්දී වුණත් ඒකේ වැඩි බරක් වැටෙන්නේ ඉහළ ආදායම උපයන අයට තමයි. ඉතින් ඒ අයගෙන් ආදායම් බදු ගත්තත්, වැට් හරහා බදු ගත්තත් දල වශයෙන් වෙන්නේ එක ටිකක් කිට්ටු දෙයක්. ඒක ඇමරිකාව වගේ රටක නම් වෙනස්. ඇමරිකාව වගේ රටක නම් දුප්පත් කෙනෙක්ගේ වුණත් ආහාර වගේ දේවල් සඳහා යන වියදම අඩුයි. එතකොට ඒකේ ආදායම් බදු ගන්න එකේ මේ තර්කයක් තියෙනවා. ලංකාවට ඒ තර්කේ ඒ තරම් අදාළ වෙන්නේ නැහැ. ඔව්. බොහොම ස්තුතියි මහාචාර්යතුමා. මම හිතනවා අපි විශේෂයෙන් රාජ්‍ය මූල්‍ය ගැන පුළුල් සාකච්ඡාවක් අපි දැන් මේ ගෙවිච්ච කාලය තුල කරා. දැන් මහාචාර්යතුමා අපි යමු විශේෂයෙන් මේ ගෙවුම් ශේෂය. සරලව අපි ගත්තොත් එහෙම දැන් අපි 2022 2021 කාලේ ඉඳන් ගත්තොත් එහෙම රටේ බොහෝමයක් තියෙනවා. තම තමන්ගේ දැනුම් මට්ටම මත අපි බොහෝ දෙයක් කතා කරන දෙයක් තමයි මේ රටේ ඩොලර් හිඟයි. ඒතර ඒ එක්කම අපි මේ ද්විත්ව හිඟතාවයත් එක්ක ඒ ආර්ථික අර්බුදයට අපි ආවා. එතකොට විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ඩොලර් account එක අපිට අවශ්‍ය වෙන ගෙවුම් ශේෂය අපිට ඍණ වෙලා ගිහිල්ලා අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය ලංකාවට නැති වුණා ලංකාවේ ආර්ථිකයට. හැබැයි නැවතත් අපි දැක්ක දෙයක් තමයි ක්‍රමයෙන් ආර්ථිකය ස්ථාර වීමත් එක්ක රටේ විදේශී සංචිත ප්‍රමාණය වැඩි වුණා. ඒ වගේම තමයි අපනයනය වැඩිවීමක් සිද්ධ වුණා. ආනයන වියදම යම්කිසි මට්ටමක අඩුවීමක් සිද්ධ වුණා. ඒ වගේම අපි ගත්තොත් විදේශයෙන් සංචාරක ශේෂ්ත්‍රය ඒ වගේම විදේශීය ප්‍රේෂණ මේ කාරණා බොහොමයක් එක්ක මේ ලංකාවේ විදේශී සංචිත ප්‍රමාණය ඩොලර් අපිට දැන් පේන සැපයුමක් තියෙනවා යම්කිසි මට්ටමක සැලකිය යුතු මට්ටමක සැපයුමක් තියෙනවා. ඒතර මහාචාර්යතුමා මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ දිත්වා සුනිකනාටුවත් එක්ක අපේ මේ මොහොතේදීත් අපේ Q&A එකේ අපේ සම්බන්ධ වෙච්ච අපේ ආයෝජකයෙක් අහලා තියෙනවා මේ දිත්වා එකත් එක්ක අපි මේ හානි පූර්ණය කිරීම සම්බන්ධව ගත්තොත් එහෙම අපි බොහෝමයක් ආනයනය කිරීම කරන්න සිද්ධ වේ සමහර දුරට. ඉතින් අර මේ වගේ කාරණාත් එක්ක අපිට සංවේදී වෙයිද මේ අපේ ඩොලර් සංචිතයේ මේ හානිය? සරලව ගත්තොත් මේ හානි පූර්ණය කිරීම. ඒ වගේම තමයි ඔබතුමාගේ විශේෂයෙන් ඉදිරි වසර 2-3 පුරාවට මේ ගෙවුම් ශේෂය පිළිබඳව සහ අපේ ණය සේවාකරණය පිළිබඳව තියෙන අදහස. විශේෂයෙන් 2028 දී අපි දැක්ක ගොඩාක් තැන්වල කතා කරනවා මේ 2028න් පස්සේ අපි ණය ගවන්න ඕනි වගේ කාරණාවක්. ඉතින් මේ ණය සේවාකරණය කිරීමටත් අපිට හැකියාව තියෙද මොන වගේ මට්ටමක්ද තියෙන්නේ? ඔව් දැන් ඔය මේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය සම්බන්ධව මම පෞද්ගලිකව මගේ අදහස මම වැඩිව විශ්වාස කරනවා මගේ අදහස නිවැරදි කියලා. මොකද මම මේක මේ ඔය ආර්ථික අර්බුදයෙන් ගොඩක් කලින් ඉඳලත් කියලා තිබුණ දෙයක්. දැන් සාමාන්‍ය මේ ගොඩක් අය මේක දකින විදිහක් තමයි අපිට මේ ඩොලර් හිඟයක් තියෙනවා ආනයන අපනයන හිඟයක් තියෙනවා. ඒ නිසා ඒ හිඟේ පියවා ගන්න මේ ණය ගන්න ඕනි කියන එක. දැන් අපි ඔය මේ විදේශාංශයේ ගිණුම් ගත්තොත් ගිණුම් අතර අපිට යම්කිසි තුලනයක් තියෙනවා. ඒ කියන්නේ සාම්‍යයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ජංගම ගිණුම කියන්නේ අපි උපයන සහ වියදම් කරන විදේශ විනිමය ප්‍රමාණය. එතකොට ප්‍රාග්ධන ගිණුම කියන්නේ අපි මේ ආයෝජන විදිහට හෝ ණය විදිහට එන නැවත ආපසු යා හැකි මුදල් සටහන් වෙන්නේ ප්‍රාග්ධන ගිණුමේ. සාමාන්‍යයෙන් රටක ජංගම ගිණුමේ හිඟයක් තිබුණොත් ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් තියෙනවා. ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් තිබුණොත් ජංගම ගිණුමේ අතිරික්තයක් තියෙනවා. එතකොට මේ දෙක අතර තුලනයක් තියෙනවා. ඒක හරියි. දැන් එතකොට ඕක අපිට දකින්න පුළුවන් ලංකාවේ ආර්ථික අර්බුදයට පෙර තිබුණු තත්ත්වය අනුව බොහෝ දෙනෙක්ට දකින්න පුළුවන් විදිහ තමයි ජංගම ගිණුමේ අපිට දිගටම හිඟයක් තියෙනවා. හිඟයක් තිබෙන නිසා අපිට ණය ගන්න උනා කියන එක. ඕක මම දැක්කේ වෙන විදිහකට. රජයේ අයවැය හිඟයක් පවත්වාගෙන ගියා දිගටම. ඊට පස්සේ රජයේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා විදේශ ණය ගත්තා. විදේශ ණය අරගෙන අපි ඩොලර් කියමු මොනවා හෝ විදේශ විනිමය ඩොලර් රුපියල් වලට හරවලා ඒ රුපියල් වෙළඳපොළට දැම්මා. රුපියල් වියදම් කළා. එතකොට දැන් ඩොලර් අරගෙන ඩොලර් මාරු කළා මේ රුපියල් අරගෙන රජයේ වියදම් කරනවා කියන්නේ රජයේ සේවකයන්ගේ පඩි ගෙවීම හෝ මොනවට හෝ වියදම් කරනවා කියන්නේ ඩොලර් එනවා මාකට් එකට. ඩොලර් මාකට් එකට ආවම ඩොලර් සැපීම වැඩි වෙනවා. ඩොලර් සැපීම වැඩි වුණාම මොකද වෙන්නේ මේ ඩොලර් එක මිල පහළට තෙරපෙනවා. එතකොට ඩොලර් එක එසේ නොකලා නම් තිබිය හැකි මට්ටමට සාපේක්ෂව පහළ යනවා. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඩොලර් එක ඉහළ යන්නේ නැහැ කියලා. නමුත් ඒ සල්ලි දැමීම නිසා එසේ නොකලා නම් තත්ත්වයට සාපේක්ෂව ඩොලර් එක පහළ යනවා. ඩොලර් එක පහළ වුණාම පහළට ගියාම ආනයන ලාභ වෙනවා. අනික විකල්ප තත්ත්වයට සාපේක්ෂව ආනයන ලාභ වෙනවා. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම තිබුණත් ආනයන ඉහළ ගියා කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. විකල්ප තත්ත්වයට සාපේක්ෂව අඩු වෙනවා. ඒකට ආනයන ඉහළ යනවා. ආනයන ඉහළ ගියාම අනිකුත් පිටට යන ඩොලර් ඉහළ යනවා. ඉහළ ගියාම ජංගම ගිණුමේ හැඟයක් ඇති වෙනවා. දැන් මම පෞද්ගලිකව දැකපු විදිය ඒක තමයි.
දැන් ඒ මම දැකපු විදිහ නිවැරදි කියන එක පේනවා පසුගිය අවුරුද්ද ගන්නකො 2025. 2025 තත්ත්වය ගත්තාම ඒක පේනවා. මොකද පසුගිය අවුරුද්දේ මොකද කළේ? මහ බැංකුව විසින් වෙළඳපොළට එන ඩොලර් ඉවත් කරගත්තා. මිලදී අරගෙන ඩොලර් ඉවත් කරගත්තා. දැන් බිලියන 2ක් වෙළඳපොළෙන් අයින් කරගෙන තියෙනවා මහ බැංකුව. අයින් කළාම මොකද වෙන්නේ? ඩොලර් සැපීම වෙළඳපොළේ අඩු වෙනවා. අඩු වුණාම ඩොලර් එක මිල ඉහළ යනවා. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් ඒත් මේ මිල ඒ තරම් ඉහළ ගියේ නැහැ කියලා. නමුත් දැන් මේ විකල්ප තත්ත්වයට සාපේක්ෂව මිල ඉහළ යනවා. මිල ඉහළ ගියාම ආනයන සීමා වෙනවා. ආනයන සීමා වුණාම ජංගම ගිණුමේ අතිරේකයක් ඇති වෙනවා. ඉතින් දැන් මේ තත්ත්වය ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. මොකද පසුගිය 2025 අවුරුද්දේ මේ විශාල අනපේක්ෂිත වාහන ආනයන ප්‍රමාණයක් සිදු වෙලත් ඩොලර් බිලියන 2ක පමණ වාහන ආනයන සිදු වෙලත් මේ ජංගම ගිණුමේ ඩොලර් බිලියන 2කට කිට්ටු අතිරික්තයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මහ බැංකුව මේ ප්‍රතිපත්තිය දිගටම ගෙනිච්චොත් මේ ඉදිරි වසරවලත් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඊගොල්ලෝ තව දෙයක් මතක් කළ යුතුයි. දැන් අපි දිගටම 2023 සිට දිගටම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ සකස් කළ ඇස්තමේන්තු වලින් ටිකක් එහාට ගෙන් තියෙනවා. මේක ඉතාම හොඳ තත්ත්වයක්. මොකද වෙනදා හැමදාම උනේ මූල්‍ය අරමුදලේ වැඩසටහනක අපි හිටියත් අපි ඒ ඉලක්ක වලටත් යන්නේ නැහැ. ඊටත් වැඩිය අඩු මට්ටමක තමයි ඉන්නේ. දැන් මේ සැරේ අපි එතනින් ටිකක් එහාට ගියා. රාජ්‍ය ආදායම් වැඩි කරගත්තා. උද්දමනීට වඩා වැඩියෙන් අඩු කරගත්තා. මුදල් සැපීම පාලනය කරා. එතකොට විශේෂයෙන්ම විදේශාංශයට ගත්තොත් මේ මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්කය උනේ ජංගම ගිණුම තුලනය කරගන්න. කියන අතිරික්තයක් හදාගන්න නෙමෙයි. ඒක තුලනය කරගන්න. තුලනය කරගෙන අර ප්‍රාග්ධන ගිණුමට එන සල්ලි වලින් සංචිත වැඩි කරගන්න. ප්‍රාග්ධන ගිණුමට ආපු සල්ලි වල අඩුවීමකුත් තියෙනවා. කොහොම හරි ජංගම ගිණුමේ දැන් අපි අතිරික්තයක් තියාගත්තනේ. ඒක සස්ටේනබල්. ඒ ජංගම ගිණුමේ අතිරික්තයක් තියාගත්ත තත්ත්වය සස්ටේනබල්. දැන් ලබන අවුරුද්දේදී මොකද වෙන්නේ? ලබන අවුරුද්දේදී මේ මේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසා ආනයන ඉල්ලුම යම්කිසි ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක රජයේ මුල් වෙලා කළත් අපි හිතමු නිකන් අර බිලියන 1.6ක් පමණ මිනිස්සුන්ගේ ගෙවල් හදාගන්න තියෙනවානේ. එතකොට මිනිස්සු ගෙවල් හදද්දිත් ওই මුළු ප්‍රමාණයම නෙමෙයි. ඒ වැඩි කොටසක් මේ දේශීය ශ්‍රමය, ගල් වැලි ඒවා මේ දේශීය අමුද්‍රව්‍ය. නමුත් යම්කිසි ප්‍රමාණයක් ආනයනත් අවශ්‍ය වෙනවානේ. එතකොට ඒ ආනයන අවශ්‍ය වෙනවා. රජයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මේ ගොඩක් ඔය මිනිස්සුන්ට ගෙවන ලේබර් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන මුදල් දේශීය ගල් වල ගියාම ආනයන කොටසක් තියෙනවා. ඒ නිසා ආනයන වැඩිවීමක් වෙනවා. නමුත් අනිත් පැත්තෙන් අපි අපේක්ෂා කරනවා වාහන ආනයන අඩුවීමක් වෙයි කියලා. ඉතින් ওই දෙපැත්ත කිරා යන බැලුවට පස්සේ මේ 2026 වර්ෂයේ විදේශාංශය මත ලොකු පීඩනයක් වෙන්නේ නැහැ. ওই විදිහට යන්න පුළුවන්. එතනින් එහාට කොහොමත් එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ විශාල ආපදාවක් මුකුත් උන්නේ නැත්නම් අර කොවිඩ් වගේ එකක් වෙන මොකක් හෝ ඒ පාස්කු ප්‍රහාරය වගේ ප්‍රශ්නයක් උන්නේ නැත්නම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊගොඩ තවත් එකක් විදිහට දැන් මේකත් ඔය ආර්ථික වර්ධනය ගැන මුලින් කියපු දෙයටම සම්බන්ධයි. දැන් ඔය යටිතර පහසුකම් කැඩුණු එක ප්‍රවාහන සේවා අඩාල වුණ ඒවා මේ ආර්ථිකයට බලපාන හැටි ගැන ඒ කියන්නේ අංශ දෙකකට විශේෂයෙන්ම බලපායි කියන එක හිතලා තිබුණා. එකක් ඔය කෘෂිකාර්මික අංශය, අනිත් එක සංචාරක කර්මාන්තය. දැන් කෘෂිකාර්මික අංශයේ අපිට මිල ගණන් තියා බැලුවාම පේනවා එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ කියන එක. දැනට ඇවිත් තියෙන දත්ත අනුව බැලුවත් සමහර දේවල් දැන් ඔය මේ තේ නිෂ්පාදනය පොඩ්ඩක් අඩු වෙලා තිබුණා. පොල් වගේ ඒවා වැඩි වෙලා තියෙනවා. දැන් පොල් වගේ ඒවා සාමාන්‍යයෙන් වැස්සක් ආවම ඇත්තටම නිෂ්පාදනය වැඩි වෙනවා. ගම් වතුරක් ආවම මේක හොඳයි මේ පොල් වගේ දෙයකට. මේ එතකොට ඒකේ බැලන්ස් වීමක් තියෙනවා. සංචාරක කර්මාන්තය ගත්තොත් දෙසැම්බර් මාසයේදී පොඩි ඩිප් එකක් තිබුණා. නමුත් ඒකත් රිකවර් වුණා සති කිහිපයකින්. ජනවාරි මාසයේ දත්ත බැලුවාම ගිය අවුරුද්දේ ජනවාරි මාසයට වඩා 9.7ක වර්ධනයක් තියෙනවා. ඉතින් ඒක 10% වර්ධනයක් කියන්නේ ඒක ග්‍රෝ වෙනවා. ඉතින් ඒක මේ අවුරුද්දේ මොමන්ටම් එක තියෙන්න පුළුවන්. එතකොට මේ සල්ලි එනවා මේ ඒ පැත්තෙම. ඒක තමයි විදේශාංශයේ තත්ත්වය. ඒකට ණය වලටත් මම ඕනනම් යන්නම්. ඔය ණය ගැන අහපු ප්‍රශ්නය 2028 කියන එක. ණය කියන එකට යන්න දැන් අපි දැන් ඇත්තටම මේ ලංකාවට මුහුණ දෙන්න වෙච්ච ආර්ථික අරුබුදය මොකක්ද? දැන් සාමාන්‍යයෙන් අපි නිකන් කතාවට කියනකොට කියනවා ලංකාව බංකොලොත් වුණා කියලා. රට බංකොලොත් වුණා කියලා. ඒක කතාවට කිව්වට කමක් නැහැ. නමුත් ඒක තාක්ෂණිකව බංකොලොත් වුණා කියන වචනේ වැරදි. මොකද මේ රටක රජයක් සාමාන්‍යයෙන් එහෙම මේ බංකොලොත් වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි මේ රජයක ආදායම් මාර්ගය තමයි මේ බදු. එතකොට සෛද්ධාන්තිකව ගත්තොත් රජයකට පුළුවන් ඕන තරම් මිනිස්සු මත බදු ගෙවලා අද නැත්නම් අනාගතයේ හෝ බදු ගෙවලා
මේ ඒක ගෙවන්න පුළුවන්. දැන් පෞද්ගලික අංශයකට නම් ඒ වත්කම් නැති ප්‍රශ්නයක් තියෙනවා, ආදායම් නැති ප්‍රශ්නයක් තියෙනවා. රජයකට එහෙම නෙමෙයි නීතිමය බලයක් තියෙනවා වදු අය කරන්න. ඒක හරි හෝ වැරදි හෝ දේශපාලනිකව ශක්‍යයිද කියන එක වෙනම කතාවක්. නමුත් එහෙම එකක් නෙමෙයි වුනේ. ඒකට ලංකාවට ඇත්තටම ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි ලංකාවේ මේ රජය මධ්‍යම රජයේ ණය ගැන අපි කතා කරන්නේ. රජය ණය අරගෙන ඒ ණය ගොඩක් කාලයක් එකතු වෙලා ඊගවට ඒ ණය සඳහා පොලියක් ගෙවන්න අවශ්‍ය වෙලා ණය සහ පොලිය එක අවුරුද්දක් ඇතුළත ගෙවිය යුතු විශේෂයෙන්ම විදේශ ණය සම්බන්ධ වන ප්‍රශ්නයක් ඇති වුණේ. විදේශ ණය සහ වාරික සහ පොලිය ලෙස එක අවුරුද්දක් ඇතුළත ගෙවිය යුතු ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගියා. එතකොට අපි ওই ආර්ථික අවුරුදු විදියට පෙර කාලය ගත්තොත් අපි ඓතිහාසිකවත් කළේ අපි කවදාවත් ශුද්ධ වශයෙන් ණය ගෙවුවේ නැහැ ශ්‍රී ලංකාවේ රජය. ශුද්ධ වශයෙන් net basis ණය ගෙවුවේ නැහැ. හැමදාම කළේ තව ණය අරගෙන ණය ගෙවන එක. ඉතින් තව ණය අරගෙන ණය ගෙවනවා. ඊට අමතරව රජයේ අයවැය ගියකුත් තිබුණානේ. මේ ප්‍රාථමික අයවැය ගියක් තිබුණා. එතකොට ඒකටත් තව ණය ගන්න ඕනේ. එතකොට මේ ණය ටික එන්න වැඩි වෙනවා. කියන්නේ තියෙන ණය වාරික සහ පොලිය ගෙවන්න ගන්න ඕනේ. තව රජයේ අයවැය ගිය ණය ගන්නත් වැඩි වෙන්න ඕනේ. දැන් මේක වැඩි වෙනකොට අර ණය වැඩි වෙන්නේ එක්ස්පොනෙන්ෂල් growth එකක් තියෙන linear growth එකක් නෙමෙයි රේඛීය නෙමෙයි එන්න වැඩි වෙන එකක්. ඒක ඔහොම ගිහින් එක අවස්ථාවක් එනකොට රටකට ණය ගන්න බැරි වෙනවා. ඒක ආකෘති වලිනුත් පෙන්නලා තියෙන ප්‍රායෝගිකව දත්වලිනුත් රටවල පෙනීලා තිබුණ එකක්. ආර්ථික අවුරුද්දේ වෙන්න කලින්. ඉතින් ඒ කියන්නේ මේක දැකපු ගොඩක් අය තිබුණා. මමත් පෞද්ගලිකව දැකලා තිබුණා. ඉතින් ඔය මිනිස්සු ඒ තරම්ම රටේ මිනිස්සු ඒ ගැන සංවේදී වුණ නැති වුණාට ආර්ථික විද්‍යාඥයෝ මේක දැනගෙන තිබුණා. මේක ස්ථාවර නෑ මේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක කාලයක් තිස්සේම මේ දැනගෙන තිබුණා. එතකොට දැන් තිබුණු ප්‍රශ්නය තමයි 2023 සිට 22 හෝ 23 සිට 2028 දක්වා කාලය තුල එක් වර්ෂයක් තුල ගෙවිය යුතු ණය සහ ණය පොලී සහ වාරික ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය ගෙවීම සඳහා අලුතෙන් ණය ගැනීමේ හැකියාවක් නැහැ. මොකද මිනිස්සු ණය දෙන එක ප්‍රතික්ෂේප කළා. දැන් ඕක තමයි බොහොම කෙටියෙන් ප්‍රශ්නේ. හරි. එතකොට මේ දැන් ඒ රෝල් ඕවර් කිරීමේ ප්‍රශ්නයක් තමයි ඇති උනේ. ඒකට දැන් ඕකට විසඳුම මොකද්ද? දැන් අපි හිතන්නකෝ දැන් ඔබ ඔබ ව්‍යාපාරයක් කරනවා. ඔබට මේ මාසෙට මේ මාසෙට වාර්ෂිකව යම්කිසි ණය වාරික සහ පොලී ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔබට ඒ ණය ගෙවීම සඳහා දැන් ගෙවා ගන්න විදියක් නැහැ. කවුරුත් ණය දෙන්නේ නැහැ. ණය දෙන්නේ නැත්නම් ඔබට මොකද්ද කරන්න පුළුවන්? ඔබට දැන් අලුතෙන් ණය ගන්න බැරි නම් ඔබ ඒ ණය ගෙවීම සඳහා ඔබට මොකද්ද තියෙන විසඳුම? ඔබ කොහොමද මේ ප්‍රශ්නයකට විසඳුමක් විදියට මොකක්ද ඔබට කරන්න පුළුවන්? හරි. එක්කෝ අපිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හරි. දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන තැනට එන්නේ මේකයි. දැන් අපිට එතකොට අපිට කරන්න පුළුවන් දේ සහ මේ මොන විදියකින් හෝ මේ ණය ගෙවන්න අවශ්‍ය නම් අපේ වියදම සීමා කරලා ආදායම් වැඩි කරගන්න ඕනේ. කරගෙන අපි මේ අතිරික්තයක් හදා ගන්න ඕනේ. දැන් නැත්තම් ණය අඩු වෙන්නේ නැහනේ. දැන් ණය අඩු වෙන්නේ නැහැ. වියදම සීමා කරලා ආදායම් වැඩි කරලා අතිරික්තයක් හදා ගන්න ඕනේ. නමුත් ප්‍රායෝගිකව අපි ඕනම පුද්ගලයෙක් ගත්තත් ආයතනයක් ගත්තත් රජය ගත්තත් ප්‍රායෝගිකව ආදායම් වැඩි කර ගැනීම සහ වියදම අඩු කර ගැනීම කළ හැකි යම්කිසි කාලයක් තියෙනවා. එතකොට මේ අවුරුදු 5 ඇතුළත ඕක අවුරුද්දකින් ෂෙඩිකව කරලා ණය ගෙවන්න බෑ. නමුත් අපි යම්කිසි සැලසුම් කළොත් අවුරුදු 4-5ක් විතරක් යනකොට අපිට ආදායම් වැඩි කරගන්න පුළුවන්. බදු ආදායම් වැඩි කරගත්ත හැකි. වියදම සීමා කරගත්ත හැකි. කරගෙන අතිරික්තයක් හදාගත්ත හැකි. ඒක දැන් කළා තියෙනවා. ඒ කරන ඒ ස්පේස් එකේදී ඒ අර හුස්මක් ගන්න තියෙන ඉඩ තියෙන ඇතුළත ප්‍රශ්න විසඳා ගැනීම සඳහා තමයි ණය ප්‍රතිව්‍යුහගත කළේ. ඒතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කළේ 2023 සහ 2028 අතරේදී ගෙවිය යුතුව තිබුණ ණය ටික අපි ඉදිරියට තල්ලු කළා. ඉදිරියට තල්ලු කළා කියන්නේ ඒක ස්ප්‍රෙඩ් කළා. ඒක ස්ප්‍රෙඩ් කළේ දැන් ඔබට අපි හිතමු නිවාස ණයක් අරගෙන තියෙනවා. නිවාස ණයට මේ රුපියල් 25000ක් ගෙවන්න ඕනේ මාසෙකට. ගානේ රුපියල් 25000 ගානේ ඔබ ගෙවන්න ඕනේ මේ අවුරුදු 5ක්. ඔබට 25000 ගෙවන්න බෑ. ඔබ බැංකුවට කතා කරගෙන මේක හදා ගන්නවා. 25000 ගානේ අවුරුදු 5ක් ගෙවන්න නැතුව 12500 ගානේ අවුරුදු 10කට ගෙවන්න. හරිද? දැන් ඔයගේ දෙයක් තමයි කළේ. ඉතින් එතකොට 2028 ඉඳන් ණය ගෙවන්න වෙනවා කිව්වට ඇත්තටම කරේ අර ෂෙඩියුල් එක ස්ප්‍රෙඩ් කරන එක. ඉතින් ඒ නිසා 2028 දී මේ ලොකු බර්ඩන් එකක් වෙන්නේ නැහැ. දැන් මෙතන ඉලක්කය තමයි දැන් දලදේශීය නිෂ්පාදිතයෙන් ණය සේවාකරණය 37ක් වගේ මට්ටමකට ගිහින් තිබුණේ. මේක 13 දක්වා අඩු කරන එක. දැන් 2028න් පස්සෙත් මේක 13න් පහළ තියෙන්නේ.
ඒ නිසා මේ යන වැඩපිළිවෙලේ ගියොත් 2028 දී කිසිම අමුතු විශේෂ දෙයක් වෙන්නේ නැහැ. ඔව් බොහොම ස්තුතියි මහාචන්ද්‍රනේ බොහොම ඔව්. සවිස්තරාත්මකව ඔබතුමා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. මොකද අපි නිරන්තරයෙන් දකිනවා මේ ණය සේවාකරණය පිළිබඳව නිරන්තරයෙන් අපිනුත් ආයෝජක අහන දෙයක් තමයි ණය සේවාකරණය අපි ඉස්සරහට කරන්න පුළුවන් වේද කියන එක. හොඳයි. ඔව්. බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීම මහාචාර්යතුමා. අවසාන වශයෙන් අපි යමු මේ අපි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි විශේෂයෙන් දැන් අපි නිරන්තරයෙන් දකිනවා ඒක රජයේ පැත්ත වෙන්න පුළුවන් එතකොට ව්‍යාපාර පැත්තෙන් වෙන්න පුළුවන් කොහොම ගත්තත් මේ ලංකාවට විදේශී ආයෝජන ආකර්ෂණය කර ගැනීම අපි කියන ඔව්. ඍජු විදේශ ආයෝජන FDI එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පෝර්ට්ෆෝලියෝ ඉන්වෙස්ට්මන්ට් එකක් වෙනවා. සමස්තයක් විතර අපි ගමුකෝ ආයෝජන කියන එක. ඒතර ඔව්. ඔව්. මහාචාර්යතුමා මේ ලංකාව ආර්ථිකයක් විදියට රටක් විදියට ලංකාවට ආයෝජනය ආකර්ෂණය කර ගත යුතු නම් විශේෂයෙන් ආයෝජනයන්ගේ ඇපටයිට් එක අපි සඳහා අපිට ඇල්මක් ඇති කර ගැනීමට නම් අපි කළ යුතු දේවල් මොනවද? දැනටත් ඒක තියෙනවද? අපි එහෙම නැත්නම් කළ යුතු දේවල් මොනවද ඉදිරියේදී? ඒක ගැන ඒක ඉතින් ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද දැන් තනි ආයෝජකයෝ මේ තනිව තමයි මේ තීරණ ගන්න. එතකොට ඒ අය තමන්ගේ බිස්නස් ස්ට්‍රැටජි අනුව තමයි බලන්නේ මේ කොහොමද මේ පොටෙන්ෂල් එක තියෙන්නේ කොහොමද කියන එක ගැන. රටේ අපි ලංකාවේ පසුගිය කාලයේ තත්ත්වය ගත්තොත් ලංකාව මේ විශාල වශයෙන් ආයෝජන ආකර්ෂණය කරගෙන මම මේ තනි අවුරුද්දක් හෝ දෙකක් නෙමෙයි බලන්නේ දැන් මුළු ඉතිහාසයම ගත්තොත් 77න් පස්සේ මුළු කාලෙම ගත්තත් ඔය සිංගප්පූරුව වගේ ඔය දකුණු මේ මොනවාද සවුත් ඊස්ට් ඒෂියන් රටවල් වගේ අග්නිදිග ආසියා රටවල් වගේ විශාල විදිහට ආයෝජන ආකර්ෂණය කරගෙන නැහැ. නමුත් ආයෝජන නැත්තේත් නැහැ. යම්කිසි ප්‍රමාණයක් ආයෝජන ඇවිත් තියෙනවා. ඉතින් ඒක තමයි ලංකාව ගැන සාමාන්‍ය ඕවරෝල් තියෙන ඇපටයිට් එක මේ දිගු කාලීන ආයෝජන හා සම්බන්ධව. ඉතින් ඒකේ ලොකු වෙනසක් දැන් වෙලා ඇත්තටම කියනවා නම් ආර්ථික අවුරුද්දෙන් පස්සේ ටිකක් නෙගටිව් මේ පැත්තට ගියා පොඩ්ඩක්. මොකද දැන් මේ රටේ ආර්ථිකය කඩා වැටෙන පැත්තට. නමුත් දැන් නැවතත් ආර්ථිකය හිස ඔසවනවානේ. එතකොට දැන් ආර්ථිකය මේ ආපහු ආර්ථික වර්ධනය තියෙනවා. ආර්ථිකය ස්ථාවරයි. මේ තත්ත්වයන් එක්ක ආපහු ආයෝජන මේ වැඩිවීමක් වෙයි. නමුත් අර විශාල ජම්ප් එකක් නෙමෙයි. අර තිබුණ මට්ටමට එන්න පුළුවන් ආයෝජන. ඊගවට මේ කෙටි කාලීන පෝර්ට්ෆෝලියෝ ආයෝජන ගත්තොත් පෝර්ට්ෆෝලියෝ ආයෝජන එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒක ක්‍රමයක් හෙල්දි ක්‍රමයක්. ඒක සෞඛ්‍ය සම්පන්න හොඳ ක්‍රමයක්. අනිත් ක්‍රමය ඒ තරම්ම හොඳ ක්‍රමයක් නෙමෙයි. දැන් ඔය සමහර අවස්ථා තියෙනවා මේ පෝර්ට්ෆෝලියෝ ආයෝජන එනවා. දැන් අර ඔය කැරි ට්‍රේඩ් කියන්නේ අපි විදේශ විනිමය අනුපාතය අපි නිකන් ඕනවට වඩා පහලින් තියාගත්තාම එතකොට අර එක්ස්චේන්ජ් රේට් එකෙන් ගේන් එකක් ගන්න පුළුවන් විදේශ මේ ආයෝජකයෙකුට. මොකද සාමාන්‍ය මූලධර්මයක් විදිහට ගත්තොත් ලංකාව වගේ රටක පොලි අනුපාතික වැඩි බටහිර රටකට වැඩිය. විස්තර කරන්න යන්නේ නැහැ ගොඩක් වෙලා ගන්න නිසා. ඒක බේසික් මූලධර්මයක්නේ. දැන් මේ ලංකාවේ උද්දමනය වැඩි. එතකොට ආර්ථික වර්ධනය වැඩි. මේ විශේෂයෙන් උද්දමනය වැඩි නිසා ලංකාවේ මේ පොලි අනුපාතික වැඩි. එතකොට කවුරු හෝ කෙනෙක් අපි හිතමු මේ ඇමරිකාවෙන් ණයක් අරගෙන ඒ ණය ලංකාවේ ආයෝජන කළා. ඊට පස්සේ ප්‍රතිලාභයක් අරගෙන ආපහු ඩොලර් වලට කන්වර්ට් කළාම ලාභයක් ගන්න පුළුවන් ඩොලර් එක මේ ඩිප්‍රීෂিয়েට් වුනේ නැත්තම්. හරිද? එතකොට මේක අර ස්පෙකියුලේටිව් සමපේක්ෂණ ආයෝජනයක් තමයි මෙතෙන් තියෙන්නේ. දැන් ඔය ඩොලර් සමහර ලංකාවේ සමහර කාලවලයක වුණා. දැන් ඔය විශේෂයෙන්ම ඔය මේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු වසරවලදී ඒක වුණා. ඩොලර් එක තැන තියාගනිද්දී ඔය කෙටි කාලීන පෝර්ට්ෆෝලියෝ ඉන්වෙස්ට්මන්ට් ආවා. ඒක එනකොට ඩොලර් එක තවත් ඇප්‍රීෂিয়েට් වෙනවා. ඇප්‍රීෂিয়েට් වුණාම තවත් එනවා. එතකොට මේක ටිකක් අර පිරමිඩ් එකක් වගේ හැදෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ওই විදිහට එන ආයෝජන මේ කඩා වැටෙනවා. දැන් ඔය මේ 1990 දශකයේ අවසානයේදී ඔය මේ ඒෂියන් ක්‍රයිසිස් එක ආවෙත් ඔය වගේ ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ ඒක රජයේ ප්‍රශ්නයක් නිසා වුණ එකක් නෙමෙයි. ගොඩක් වෙලාවට ආර්ථික අර්බුද වෙන්නේ මේ රජයේ ප්‍රශ්න නිසා. නමුත් මේ රාජ්‍ය මූල්‍ය ප්‍රශ්න නිසා. නමුත් ඒෂියන් ක්‍රයිසිස් එක ආවේ ඒක පෞද්ගලික අංශයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක් නේ. ආයෝජකයෝ ගෙනාපු සල්ලි ගෙනිච්චා. එකපාරට ගෙනියන්න පුළුවන්. ඒක ඒ තරම් හොඳ එකක් නෙමෙයි. නමුත් අනික් අතට දැන් ලංකාවේ සැබෑ මූර්ත ආර්ථිකයේ තියෙන රියල් ඉකොනොමික් ග්‍රෝත් එක දිහා බලලා ඒ පොටෙන්ෂල් එක බලලා කවුරු හෝ මේ ස්ටොක් මාකට් එකට ආයෝජනය කරනවා නම් සාමාන්‍යයෙන් ඒ ආයෝජන ආපහු යන්නේ නැහැ. ඒවා දිගටම තියෙනවා. දැන් ඇත්තටම දිගු කාලීනව හොඳ ඒ විදිහට එන ආයෝජන. මොකද නැත්තම් අර ෆ්ලක්චුේෂන් වල ස්විං කරන දැන් අපි නිකන් හිතුවොත් අපි නිකන් ස්ටොක් මාකට් එකේ භාෂාවෙන් කතා කළොත්
සමහර අය ඉන්නවා growth investors. සල්ලි දාලා ඒගොල්ලෝ බලන්නේ දිගු කාලීනව මේ ලොකු ආදායමක් ගන්න. ගොඩක් වෙලාවට dividend income එකක් ගන්න. ඊට මේ day traders ඉන්නවා මම දන්නේ ලංකාවේ day trading කොයිතරම් වෙනවද කියලා. day traders ඉන්නවනේ. ඒගොල්ලෝ බලන දැන් අර දිනදා යන ස්විං වලින් අද විකුණලා හෙට ලාභයක් ගන්න. ඒ day trading කියන එක එහෙම කරන අය ඉන්නවා. නමුත් රටක් විදියට ගත්තාම ඒකේ තරම් healthy නෑ. මොකද එන සල්ලි අපව අනිත් පැත්තට ආපහු යනවා. ඔව් බොහොම ස්තුතියි මහාචාර්යතුමා. ඉතින් මම හිතනවා ඒ ආයෝජන සම්බන්ධවත් ඔබතුමා බොහොමත්ම හොඳ පැහැදිලි කිරීමක් කරා. විශේෂයෙන් මතක් කරනවා අපේ මේ සම්බන්ධ වෙලා හිටපු අපේ ආයෝජකයන්ුත් බොහොමයක් ප්‍රශ්න ඉදිරිපත් කරා. ඒ වගේම මම ඒ අතරතුරත් ඔවුන්ගේ ප්‍රශ්න ඔබතුමාට ඉදිරිපත් කරා. ඒ වගේම තවත් එක ප්‍රශ්නයක් තියෙනවා මහාචාර්යතුමා. මේකත් අපේ ආයෝජකෙක් විසින් මම දැක්කේ නැහැ ප්‍රශ්න. මම කියන්නේ මම ඔබතුමාට ඉදිරිපත් කරගෙන ගැටලුව අපි අහනවා මේ කාලේ දැන් මේ තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක විශේෂයෙන් ඔබතුමා ඊළඟ අවුරුදු අපි දීර්ඝ කාලීනව ගත්තොත් ඊළඟ අවුරුදු 10 20ක් වගේ කාලයක් ඇතුළත ගත්තොත් ඔබතුමා දකින්නේ මොන වගේ ව්‍යාපාර ශේෂ්ත්‍ර සඳහාද වැඩිපුර අවස්ථාවක් තියෙන්නේ ලංකාවේ ආර්ථිකය තුල? ඕකේ මම ඔන්නම් මේකට උත්තරයක් දෙන්න. මේක මම පළවෙනි වතාවට කියන්නේ. ඒක මට මම මේක ලියලත් නැහැ. මම දිගු කාලීනව ලියන්න හිටපු මේ කියන්නේ විස්තරාත්මකව ලියන්න හිටපු දෙයක්. ලංකාවට ඉදිරියේදී මේ කරන්න පුළුවන් දෙයක් ගැන දැන් ඔබ මේක අහපු නිසා මම කියන්නම්. ලංකාවට හොඳම මම හිතන විදිහට මේ පොටෙන්ෂල් එකක් තියෙන ඒරියා එක. ඕනෑම රටක් දැන් විශේෂයෙන්ම ගොඩක් අය ලංකාවේ අය කියනවානේ මේ විදේශ වෙළඳපොළ අල්ලා ගැනීම කියනවානේ. නිෂ්පාදන ආර්ථිකය හෝ සේවා ආර්ථිකය හෝ මොකක් හෝ කියලා විදේශ වෙළඳපොළ අල්ලා ගැනීම කියලා කියනවා. ඕක හැමෝම කිව්වට දැන් එහෙම කරන්න බෑනේ. ඒක ව්‍යාපාරයක් කරන කෙනා තමයි දන්නේ ඒක කරන්න ලේසි නෑ කියන එක. ඒක ලේසි නෑ. මොකද මේ ඒක අනිත් හැමෝමත් කරනවානේ. ලොකු තරංකාරීත්වයක් තියෙනවා. එතකොට සාමාන්‍ය ඕනෑම රටකට අපි මේ විශේෂ වාසියක් තියෙන හෝ දැනට ඉන්න තැනින් පටන් ගන්න තැනකින් තමයි මේ ඉදිරියට යන්න පුළුවන්. එකක් තමයි ලංකාවෙන් එහාට යනවා නම් මේ ලංකාවට මුලින්ම ටාගට් කරන්න පහසු මේ රීජනල් වෙළඳපොළ. මොකද මේ කියන්නේ දකුණු ආසියානු වෙළඳපොළෙන් පටන් ගත්තොත් එතනින් ඉදිරියට යන්න පුළුවන්. ඊගාවට දැන් යන ට්‍රෙන්ඩ් එක දැන් ඔය නිෂ්පාදන ආර්ථිකය ගත්තොත් නිෂ්පාදන ආර්ථිකය ඇත්තටම යන මේ ඔය ස්වයංකරණය අරෝමයක් ඇත්තටම මහා පරිමාණයෙන් කරන අයට තියෙන වාසිය වැඩි. එතකොට ඔය ලංකාවට සප්ලයි චේන් එකකට සම්බන්ධ වෙනවා මිසක් එහෙම නිෂ්පාදන ආර්ථිකයෙන් තරම් කරන්න ලංකාව වගේ මුළු රටකටම වුණත් ගොඩක් අමාරුයි. එතකොට සේවා ආර්ථිකයේ පැත්තෙන් ලංකාවට කළ හැකි දේවල් තියෙනවා. දැන් ටුවරිසම් වගේ දේවල් කරනවා. නමුත් ඒ පොටෙන්ෂල් එක තියෙනවා. ඒක ලංකාව දැනටත් කරනවානේ. ඒක දැනටත් කරනවා. ඒකට ලංකාව මෙතනින් එහාට යනවා නම් ලංකාවට බ්‍රෑන්ඩ්ස් හදාගන්න වෙනවා. බ්‍රෑන්ඩ්ස් සන්නාම හදාගන්න වෙනවා. සන්නාම හදාගන්න එකෙන් තමයි දැනට හදන දේවල් වලට උනත් ලොකු මේ වැලියු ඇඩිෂන් එකක් කරන්න පුළුවන්. ඒකවල සන්නාම හදාගන්න ඕනේ ලංකාවේ දැනට තියෙන දේවල් වලින් පටන් අරගෙන. අපි හිතමු තේ කියලා. ඒතකොට තේ දැන් ඔය ඩිල්මා වගේ තේ බ්‍රෑන්ඩ් හදලා ලොකු මාජින් එකක් තියාගෙන විකුණනවා. දැන් ඔය ගොඩක් ඔය දැන් අපේ ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රි එක උනත් ඔය ලාභ එන්නේ අපේ සන්නාම නැති උනත් වෙන සන්නාම වලට හදන නිසානේ මාජින් එක තියෙන්නේ. අපිට දැන් පටන් ගන්න පුළුවන් දේ තමයි අපිට එකපාරට ඉන්දියාවට යන්න බෑ. චීනයට යන්න බෑ. නමුත් ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඇසට් එකක් විදියට හිතාගෙන අපිට ලංකාවේ මොනවා හෝ බ්‍රෑන්ඩ් හදලා ඒ බ්‍රෑන්ඩ් ලංකාවට එන සංචාරකයෝ අතර ජනප්‍රිය කරන්න පුළුවන්. ඉන්දියාවෙන් හෝ මේ චීනේ. එතකොට එහෙම කළා ඒ බ්‍රෑන්ඩ් එක ලංකාවට යන සංචාරකයෝ මොනවා හෝ ඒක භාණ්ඩ හෝ සේවා වෙන්න පුළුවන්. ඒ බ්‍රෑන්ඩ් එක ලංකාවේ ඇතුලේ ජනප්‍රිය කරගෙන ලොකු මාකට් එකක් හදාගත්තොත් මොකද එකපාරට පිටට යන්න බෑ. එතකොට ලංකාවෙන් පිට අපිට ඉන්නවා ක්ලයන්ට් බේස් එකක් අපේ ප්‍රොඩක්ට් එක ගැන දන්න. මේ එතකොට හරිම ලේසියෙන් අපිට ඒ පැත්තට එක්ස්පෑන්ඩ් වෙන්න පුළුවන්. ඉතින් මම පෞද්ගලිකව දන්න ලොකුම පොටෙන්ෂල් එකක් තියෙන පැත්ත. ඒ කියන්නේ මොනවා හෝ දෙයක් වෙන්න පුළුවන්. ඒක නිකන් වත් කඩයක්, රෙදි කඩයක් සිට සේවා සැපීමක් හෝ මොකක් දක්වා ලංකාවට එන සංචාරකයෝ ටාගට් කරගෙන දේශීය දේවල් ප්‍රොමෝට් කරනවා ලංකාව ඇතුළෙම කියන්නේ ඊගාවට පොටෙන්ෂල් එකක් තියෙනවා. එක්ක ඒ භාණ්ඩයක් නම් ඒක ඒ මිනිස්සු යනකොට ගෙනියන කල්චර් එකක් හැදෙනවා. නැත්නම් චීනේ හෝ ඉන්දියාවට ගිහින් ඒ වැඩේ කරන්න පුළුවන්. හෝ මහාචාර්යතුමා ඉතාමත්ම අපූර්ව උත්තරයක්. විශේෂයෙන් අර ඔබතුමා ඒක ලබා දුන්න අතර මම හිතනවා මේ රාජ්‍ය ප්‍රතිපත්ති විශේෂයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන්ටත් හොඳ අදහසක් ගන්න පුළුවන් පිළිතුරක් ඔබතුමා ලබා දුන්නා. බොහොම ස්තුතියි මේ පිළිතුරට. මහාචාර්යතුමාට එකතු කරන්න දෙයක් තියෙනවද? නෑ තව මොනවා හෝ ප්‍රශ්න තියෙනවා නම් උත්තර දෙන්න පුළුවන්. දැනට අපිට ලැබෙන දෙන ප්‍රශ්න ටිකත් එපමණයි මහාචාර්යතුමා. ඒ නිසා මම හිතනවා අපි ඔබතුමාගේ
වටිනා කාලය ඇත්තටම මම හිතන්නේ ඔබතුමා ඇමරික එක්සත් ජනපදයේ තුලත් මේ ඔබතුමා අධ්‍යාපනය දැනුම බෙදා දෙන ඒ කාරණාව තුලත් විශේෂයෙන් මේ කාලය ඉතාමත් වටිනා කාලයක් මම දන්නවා අනිවාර්යෙන්ම. ඉතින් අපිට තවදුරටත් ගැටලු ඉදිරිපත් වී නැහැ. මම හිතන්නේ ගැටලු තුනකටත් වඩා ඉදිරිපත් වුණා. එතනත් අපි බොහොමයක් ගැටලු මම මේ යන අතරතුරදී ඔබතුමාට කතා කරා, ඉදිරිපත් කරා. ඒ නිසා අපි අවසාන වශයෙන් මේක දැන් නිමාවටපත් කරන්න හොඳයි. මොකද විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අපි ගොඩක් දේවල් කතා කරා. බොදත් පොළුල්ව සාකච්ඡා කරා පොළුල් විග්‍රහයක්. අතට මම අඩුවෙන්ම කතා කරේ ඒකයි. මොකද ඔබතුමාගේ ඒ තප්පර ගන්නොත් අපිට වටින නිසා. ඉතින් ඒ නිසා අපි මේ beyond the charts විශේෂයෙන් මේ ආයෝජනය කියන එක අපි කොටස් වෙනදපොළ තුල ආයෝජනය කිරීම තුල මේ ස්ටොක් එක හොඳයි මේ ස්ටොක් එක නරකයි මේක ඊට වඩා ඉතින් එහා ගියපු දේවල් විශේෂයෙන් ආර්ථිකය කොහොමද මේ මූල්‍ය ආර්ථික විද්‍යාව කොහොමද මේ වෙනදපොළට වැදගත් වෙන්නේ කියන එක පිළිබඳව අපි පුළුල්ව සාකච්ඡා කිරීමක් අද මේකේ විච්ච පැය තුල අපි ඉදිරිපත් කරා. ඉතින් නැවතත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණු අපේ විදුර තෙන්නකෝන අපේ මහාචාර්යතුමා අපේ එක්සත් ජනපදයේ මේ වෙන විට කටයුතු කරමින් ඒ දැනුම බෙදා දෙන විද්වතෙක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබතුමාව අපිත් නිරන්තරයෙන්ම දන්න විශේෂයෙන් අපිත් අපේ කාරණා විශේෂයෙන් අපේ ආර්ථික විද්‍යාව පිළිබඳව දැනුම එකතු කර ගැනීම තුළ ඔබතුමා ඒ ලියන ආටිකල්ස් අනිවාර්යෙන් ඒක සතිපතා වෙන්න පුළුවන් මාසපතා වෙන්න පුළුවන් අපි නිරන්තරයෙන්ම මේක කියවනවා. ඉතින් ඒ තුලින් තමයි අපිත් විශේෂයෙන් ඔබතුමාව හඳුනාගත්තේ. මොකද මේ සිංහල භාෂාව අත්නව ගත්තොත් එimhe ආර්ථික විද්‍යාව කියන කාරණාව තුළ සිංහල භාෂාවේ ඒ ગેප් එක ඒ හිඩස පුරවන ඒ භූමිකාවේ තුල ප්‍රමුඛතම චරිතයක් විදියට අපි ඔබතුමාව හඳුනාගත්තා. ඉතින් බෙහෙම ස්තුතියි විදුර තෙන්නකෝන් අපේ ගරු මහාචාර්යතුමා අපිත් එක්ක සම්බන්ධ වීම විශේෂයෙන් මතක් කරන්න බොහොම කාර්යබහුල කාලයක් තුල ඔබතුමා විශේෂයෙන් දැන් අපි ලංකාව තුල අපි රාත්‍රී කාලේ වුණත් ඔබතුමා ඔබගේ දවස ආරම්භ කරන ගමන් ඉන්නේ. ඉතින් මහාචාර්යතුමා බෙහෙම ස්තුතියි අපිත් එක්ක මේ දැනුම බෙදා ගැනීම සම්බන්ධයෙන් ආශා සිකියුරිටිස් අපි ඔබතුමා නැවතත් කෘතඥ වෙනවා මේ සම්බන්ධ වීම නිසා. ඉතින් ඒ නිසා මේ වගේ මතක් කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණු අපේ ආයෝජක මහත්මීන්ට බෙහෙම ස්තුතියි. ඒ වගේම තමයි අපිට ප්‍රශ්න ඉදිරිපත් කරපු ආයෝජක මහත්මීන්ට බොහොම ස්තුතියි. අපි මේ වෙබින එක අපි ඕන කෙනෙක්ට නරඹන්න පුළුවන් විදිහට අපේ YouTube සහ අනෙකුත් සමාජ මාධ්‍ය දාලා තුලත් අපි පළ කරනවා ඉදිරියේදී. ඉතින්දී ඔබට නැවතත් මේක අනිවාර්යයෙන්ම බොහොම තොරතුරු විශාල තොරතුරු ටිකක් අපිට ලැබුණා. ඉතින් ඒ තුලින් ඔබට ඔබගේ ආයෝජනය ඉදිරි ආයෝජන ඔබට අවශ්‍ය විදිහට ඔබ ඒ දැනුම පාවිච්චි කරලා ඔබගේ අවශ්‍ය ඒ ආයෝජන ඉදිරියට සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. එහෙනම් මහාචාර්යතුමා බෙහෙම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වීම විශේෂයෙන් ඔබතුමා හා සම්බන්ධ වෙලා මේ වැඩසටහන කිරීම අපිට ඉතාමත්ම ගෞරවයක්. විශේෂයෙන් ඔබ වගේ විද්වතෙක් අපිත් එක්ක සම්බන්ධ වීම විශේෂයෙන් දැන් අවසාන වශයෙන් ඔබ මතක් කරා ප්‍රතිපත්ති සම්පාදනයේට පවා ඔබතුමාගේ ඒ ඥාණය ඒ බුද්ධිය ලබා ගන්න පුළුවන් අවස්ථාවක් අපි දැක්කා. ඉතින් බොහොමත් ස්තුතියි මහාචාර්යතුමා ඔබගේ කාලය අපි වෙනුවෙන් මේ ආකාරයෙන් කැපකිරීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි නිමා කරමු අපේ මේ වෙබිනාර් සීරීස් එක. අපි නැවතත් තවදුරටත් මේ වගේ වෙබිනාර් සීරීස් මාලාවකින් අපි කලිනුත් මේ වගේම වෙබිනාර් එකක් කරා අපේ ආයෝජකයන්ට. ඒ නිසා අපි ඉදිරියේදීත් හැම මේ බලාපොරොත්තුවෙන් අපි සමුගමු. බොහොමත් ස්තුතියි මහාචාර්යතුමා අපිත් එක්ක මේ හා සම්බන්ධ වීමට. බොහොම ස්තුතියි.